සුබෝදෑසන සහ සුබ දවසක් වේවා. ප්‍රධාන විශේෂයෙන් හෙදෙන දායකතුමා සියලුම අංශ ප්‍රධානීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සියලුම මහත්ම මහත්මීන්ගෙන් අවසරයි. අමාවකට කලින් බියසිතුවෙන් ජීවිතේ දකින්නට ජීවන විමර්ශන වැඩසටහනේ සමාරම්භක මොහොතයි මෙසේ සනිටුහන් වන්නේ. වාට්ටු අංක 37 හෙද සොයරිය දමයන්ති මහත්මිය තව නොබෝ දිනකින් සෞඛ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය සේවක ඔබ උදෙසාම පිදෙන වටිනාම තිළිණයක් ලෙසයි මේ වැඩසටහන මෙසේ ඉදිරිපත්වන්නේ. ඉතින් වැඩසටහන පටන් ගන්නට මත්තෙන් මගේ ගෞරවනීය ඇරයුම වාට්ටු අංක 37 හෙද සොයරිය දමයන්ති මහත්මියටයි දේශකයන්න් හඳුන්වා දීමට සහ වැඩසටහන හඳුන්වා දීමට ස්තුතියි. සුබෝදෑසනක්. දෙහිට වැඩට එන වැඩ ඇරිලා ගෙදර යන. හිතල දැනිලා හුස්මක් ගන්න වෙලාවක් නැති. දුවල හති වැටුණු අපේ මේ ජීවිතයට පාසුවක් දෙන්න, විවේකයක් දෙන්න. එළියක් ගන්න. මුංචි මොහොතක් වෙන් කරලා මෙතනට පැමිණි ඔබ සැම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපේ විශේෂ ශ්‍රේණියේ ප්‍රධාන නිලධාරීතුමාට ඒක කණ්ඩායම අනුශාසනදාන නැති සියලු මහත්මයාණන් ආදරයෙන් පිළිගන්නවා. වසර 33ක සේවා කාලය නිමා කර ඉස්මතු විදියට පිළිසෙන්න ඇඟිලි ගන්න ඉන්නවා. ඔබේ හිතට යමක් එකතු කරලා යන්න හිතුවා. බොහෝ විට උත්සාහ කළේ පුරවන්න, නිවෙස් පුරවන්න, බඩ පුරවන්න. ඒ ක්‍රමයෙන් නිදිලා ඔබේ හිතට යමක් එකතු කර යන්න හිතුණු මම මුළු සමාජයටම කල්යාණ මිත්‍රයෙක් වගේ. අදුරු වටිනා මහත්මිය මම මේ විද්‍යා සභාවට කැඳවුවා. ඒ තමයි කැලණි විශ්වවිද්‍යාලයේ මානව සම්පත් එකකේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිඳු ජනන්දේ වීරසිංහ මැතිතුමා. ඔබතුමා එක ආදරයෙන් හා ගෞරවයෙන් පිළිගන්නවා. මගේ ආයතනයේ කාර්ය මණ්ඩලයේ මහත්මීන් වෙනුවෙන් ඔබතුමාගෙන ආදරය දෙදා දීමට ආරාධනා කරනවා. මැතිතුමනි, මේ සභාව තුළ අප ආයතනයේ සියලුම අංශවල සහයෝගය තරවීමේ දැස්සලා ඉන්නවා. ඒ අයගේ සහයෝගය තරවීම රෝගී සත්කාරයේ උසස්තත්වමින් අන්දමින් පවත්වා ගැනීමට ඉවහල් වෙන බව මම විශ්වාස කරනවා. ඒකට මගේ ශක්තියක් තමයි මේ දෙන සූදානම් වෙන්නේ. ඔබතුමා අද දින මේ ලබා දෙන මඟ පෙන්වීම ඔබේ ගමනට ඉදිරියටත් උදව් කරගන්නට ඔබට හැකි වේවයි කියලා මම හිතනවා. මෙතන සිට මේ ගරු සභාව ගරු කතිකාචාර්යතුමාට මම ආදරයෙන් බාර දෙනවා. අයිබෝවන් සුබෝදෑසනක්. මේ සභාවේ රැස් වෙලා සිටින කරාපිටිය ගල්ල කරාපිටිය ජාතික රෝහලේ හෙද නිලධාරීන් මට හිමාරය පිටින් කියන අවබෝධයක් නැහැ. ඒ වගේම අනිකුත් අසපදානවරු ඇතුළු ඔබ සියලු දෙනාගේම සහෘද ඔබ සියලු දෙනාගේම අවසරයි. අපේ මිස් කිව්වා වගේ සිස්ටර් කිව්වා වගේ විශ්‍රාම යනකොට දීර්ඝ කාලයක් සේවය කරලා අපි විවිධ දේවල් කරනවා. සාමාන්‍ය පුරුදු දේ තමයි අපි පොඩි සංග්‍රහයක් තියනවා. ටැග් එකක් දෙනවා. සමහරු ට්‍රිප් යනවා මම දැකලා තියෙනවා ඊට කලින් කට්ටියත් එක්ක. හැබැයි මම මේ පළවෙනි වතාවට සහභාගී වෙන්නේ එහෙම විශ්‍රාම යන අසන්න දීර්ඝ සේවා කාලයක් තියෙන නිලධාරියෙක් හිතට යමක් එකතු කරලා ඒ කියන්නේ අර කලින් කිව්වාගේ කුසට යමක් නෙමෙයි හිතට යමක් එකතු කරන්න කල්පනා කරපු අවස්ථාව. ඒ නිසා මම සන්තෝෂ වෙනවා ඒක මටත් වෙනස් ආකාරයකට අත්දැකීමක් විවිධ වැඩසටහන් වලට සහභාගී වුණත්
ෆෙයාවෙල් එකදී මේ වගේ එකක් කියන්න වෙනම එකක්. ඉතින් මට අනිත් පැත්තේ සතුටු හිතෙන්නේ මමත් ගාල්ලි කෙනෙක් මේ ගීතොට මේ විරසින් මිස් දන්නවා. ඊළඟට මෙහෙ එනකොට යාළුවෝ ගොඩක් මුණ ගැහෙනවා. දැන් මෙයාවම කතා කරපු මිස්ලා හිටියා. පස්සේ තමයි දන්නේ. සමහරව දැන් නෑ මම හිතන්නේ ට්‍රාන්ස්ෆර් වෙලා වෙන තැන්වලට ගිහිල්ලා ඇති. ඒ නිසා මටත් අද සෙනසුරාදා නිවාඩු දවසේ ඒ සතුට තියෙනවා. ඉතින් මම හිතුවා අපිට වෙන් වෙලා තියෙන කාලයත් එක්ක සහ මට මේ වැඩසටහනේ අරමුණ කියනකොටම මිස් කියපු දේවලුත් එක්ක පොඩි කතාවක් ඇසුරෙන් පණිවිඩයක් ඉතුරු කරලා යනවායි කියලා. මොකද අපේ ලංකාවේ කතාවලට හරි සංවේදී ජන සමාජයක් තමයි තියෙන්නේ. මම කිය කතා හදන්න නෙමෙයි. කතාවලට සංවේදී ජන සමාජයක් අපේ රටේ තියෙනවා. ඒක අදලිය ගැටි වෙච්ච දෙයක් නෙමෙයි. අනුරාධපුර යුගයේ ඉඳන්ම ගත්තොත් අපේ ජන සමාජයේ ගොඩනැගිලා තිබුණේ පාඨක සමාජයක් විදිහට නෙමෙයි ශ්‍රාවක සමාජයක් විදිහට. ඒ කියන්නේ කියවන කට්ටියක් නෙමෙයි අපි කවුරු හරි කියවලා අපි කිව්වොත් අහන් ඉන්න කට්ටියක්. අපේ විශ්වවිද්‍යාලවල ළමයිත් එහෙමයි. මම හිතන්නේ හෙද විද්‍යාලවල ළමයිත් එහෙම වෙන්න ඇති. මෙඩිකල් ෆැකල්ටි වල ඉන්න වෛද්‍ය ශිෂ්‍යයොත් මම දැකලා තියෙනවා ගියාම වැඩවලට ගොඩක් අය අද එහෙමයි. කියවන්නේ ලෙක්චරර් නැත්නම් විශේෂඥ මේ වෛද්‍ය කණ්ඩායම ඒගොල්ලෝ කියවලා ඇවිල්ලා අරවලට කියලා දෙනකොට අහගෙන ඉන්න හොඳට. ඒකට හේතුව අර මුලින්දම අපේ ජන විඥානයේ සකස් වෙලා තියෙන අවුරුදු 100 ගානක් තිස්සේ අහගෙන ඉන්න. ඒ විදිහට තමයි ඒ කාලේ පොත් ලියුනේ. දැන් සද්ධර්ම රත්නාවලිය ලියලා තියෙන්නේ කියවන්න නෙමෙයි. කියවලා ඇවිත් බණ කියන්න හාමුදුරුවන්ට. පූජාවලිය ලියලා තියෙන්නේ ජාතක පොත් වහන්සේ ලියලා තියෙන්නේ තනියෙන් කියවන්න නෙමෙයි. ඒක දේශකවරු කියවලා, ඒ කියන්නේ ධර්මදේශකයන්න් වහන්සේලා කියවලා ඇවිල්ලා ගමේ ඉන්න අපිට බණ කියන්න. එහෙම තමයි හැදුනේ ක්‍රමය. ඒක කොච්චර දිගට ආවද කිව්වොත් අද අධ්‍යාපන ක්‍රමය ඇතුළේ ස්ටුඩන්ට් සෙන්ට්‍රික් එඩියුකේෂන් එකක් හදාගන්න අපහසු වෙන තරමට මේක වර්ධනය වෙලා තියෙනවා. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් ඒ නිසා කොච්චර මහන්සි වුණත් ලංකාවේ හදාගන්න අමාරුයි. ගුරුවරයා කේන්ද්‍රගත වෙච්ච අධ්‍යාපන ක්‍රමයක් තමයි ගොඩ නැගෙන්නේ. ටීචර් රැට ගුරුවත් පොත කියවලා, නෝට් එක කියවලා, සූදානම් වෙලා ප්‍රශ්න හදාගෙන දෙන්න පන්තියට එන්න ඕන. ඒක තමයි ක්‍රමය. ටීචර් සෙන්ට්‍රික්. ඒකට හේතු වලින් එක හේතුවක් ඕක. ඉතින් මම ඒ නිසා මේ අපේ ජන විඥානය ඇතුළේ මේ කතාවලට සංවේදී අපේ මනස අල්ලන්න හොඳ නිලය තමයි කතාවක්ම කියන එක. ඒ කතාව ඇතුළේ තමයි පණිවිඩ ටික තියෙන්නේ. එතකොට රසවත්. මොකද දැන් අපේ හැදලා තියෙන මේක ඉස්සර අපි ගීත රස විඳිනවා. කවි රස විඳිනවා. කවි දෙක තුනකුත් තියෙනවා මගේ ළඟ අද වැඩසටහන ඇතුළේ පුදා ගන්න. කවි නැත්තම් ඉති වැඩුත් නෑ වගේ මම හැමදාම ඊළඟට චිත්‍රපටි නවකතා එම රස විඳිනවා. නමුත් දැන් ලෝකේ රස විඳින දේවල් තව අලුතෙන් එකතු වෙලා තියෙනවා. දේශන රස විඳිනවා දැන්. එතකොට මම කරන්න ඕන රස විඳින්න පුළුවන් දේශනයක්. දේශන කරන්නේ දැන් ইনফরমේෂන් රස විඳිනවා. තොරතුරු. ඒකට කියනවා ඉන්ෆෝටේන්මන්ට් කියලා. ඉස්සර එන්ටර්ටේන්මන්ට් නේ. දැන් තියෙන ඉන්ෆෝටේන්මන්ට්. ඉන්ෆෝමේෂන් රස විඳිනවා. ඉස්සර තිබුණ ග්‍රැෆි ඔක්කොම වෙනස් වෙලා දැන් තියෙන්නේ ඉන්ෆෝග්‍රැෆි. දැන් අපි ස්ලයිඩ් හදුවාම විශ්වවිද්‍යාලේ ඉස්සර වගේ නෙමෙයි ඉන්ෆෝග්‍රැෆි දාලා තමයි හදන්නේ. ඒකට AI tools පාවිච්චි කරන තාක්ෂණය යනවා. එතකොට ලෝකෙ වෙනස් වෙලා හැබැයි තාම ලංකාවේ අර වෙනස් නොවෙච්ච ඒවා එකක් තමයි කතාවලට දක්වන සංවේදී. ඉතින් ඒ නිසා මම හිතුවා කතාවක් කියන්න. ඒක ටිකක් ජනප්‍රිය කතාවක්. චීන උපමා කතාවක් මේක. මේ කතාව කැන්සල් කතාව. පෙන්සිල් මොටිවේෂන් කියලා උකට චීනේ වෙනම හදපු දේවලුත් තියෙනවා පොඩි වීඩියෝ එහෙම. කොරියාවෙන් මම දැකලා තියෙනවා ලෝක පූජිත කතාවක්. ඒකේ ශ්‍රී ලංකන් version එක තමයි මගේ ළඟ තියෙන්නේ. මම හදාගත්ත එකක්. ඒක ඉන්ටර්නෙට් වල නෑ ඒකට හම්බෙන්නේ නෑ. මගේ version එකනේ. එතකොට මේ කැන්සල් එක කතාව වැදගත් වෙන්නේ අපි ජීවිතේ ඇත්තටම ඉස්සෙල්ලා මතක ගන්න මොකද්ද? ඈතක කැන්සල්. කැන්සල්. තාමත් මේ සෞඛ්‍යකාර මණ්ඩලයේ කැන්සලින් කරන්න ඕන වැඩ තියෙනවා. මොනවා හරි ડોකියුමන්ට්ස් වල. කෑම නැතුව තියෙනවනේ. ඔව්. එතකොට කැන්සල් ඕන වෙනවා. අපි වැඩි හිටිය වුණත් කැන්සල් ඕන වෙන තැන් වෙනවා. ජීවිතේ ළමා කාලේ අපි මොන්ටිසෝරියෙන් පස්සේ ඉස්කෝලේ යන්න උනා. ඉස්කෝලේ 3 පන්තිය 4 පන්තිය වෙනකම්මත් පෑන දෙන්නේ ටීචර්. කැන්සල්. ඔය කැන්සල්ම අපේ ජීවිතයට සමාන වෙන තැනක් එනවා. අර දමයන්ති මිස් පිළිගැනීම කතාවේදී කිව්වා වගේ
වැඩම සැලසුම් කරන ගෙදර හිටියත් රාජකාරී ඔළුවේ දුවන පිරිසක් අපි බොහෝ වෙලාවට. එහෙමනේ මිස් ගෙදර හිටියත් සමහරවිට මේ දේවල් ඔළුවේ කැරකෙනවා. ලෙඩ ගැන මතක් වෙනවා, ලෙඩ ගැන මතක් වෙනවා, එක ක්‍රම හිතනවා, යාළුවන්ට කෝල් කරනවා, කෝල්ස් එනවා. ඒ නිසා ගෙදර ඉන්න පොඩි කාලයක් සමහර වෙලාවට ලෙඩ ගැන හිතනවා. ඒ නිසා අපි වැඩත් එක්ක එක්පත් වෙලා ඉන්න අපිට මේ කතාවේ පොඩි සහනයක් තියෙනවා, සිසිලසක් තියෙනවා. දැන් මේ පැන්සලේ කතාව පටන් ගන්නේ පැන්සල් නිෂ්පාදනය කරන ආයතනයක්. පැන්සල් තොගයක් හදලා මාකට් එකට දාන්න කලින් නිෂ්පාදන කළමනාකාරතුමා අර පැන්සල් වලට කියනවා පැන්සල අදින් පස්සේ ඔයාලා මගෙන් වෙන් වෙලා යනවා. හැබැයි වෙන් වෙලා ගියත් මෙන්න මේ කරුණු හතර හැමදාම මතක තියාගන්න කියලා. පැන්සලට කියනවා. පළවෙනි කරුණ තමයි පැන්සලට කියනවා පැන්සල ඔයාට කාර්යයක් තියෙනවා. සමාජයට ගියාම ඩියුටියක් තියෙනවා. ඒක පත්වීමේ ලිපියකින් සර්විස් මිනිට් එකකින් සේවා ව්‍යවස්ථාවකින් ලියලා නීත්‍යානුකූලව නොදීපු එකක් පැන්සලට තියෙන්නේ. දැන් අපිට නම් එහෙම නෙමෙයි. අපිට පත්වීමේ ලිපියකින් විවිධාකාර වැඩ පැවරුම් ලිපි වලින් චක්‍රලේඛ වලින් අභ්‍යන්තර මෙමෝ පත්‍ර වලින් වෘත්තීය සමිතිය කේවල් කරලා දිනාගත්ත සාමූහික කිවිසුම් ආදී ලැබිච්ච පැවරිච්ච දේවල් තියෙන රාජකාරියට. දැන් පැන්සලට එහෙම කන්නේ සර්විස් මිනිත් නෑ. පැන්සලට කියනවා ඔයාට සමාජය විසින් පවරපු වැඩක් තියෙනවා. සංස්කෘතිය විසින් පැවරෙන වැඩක් තියෙනවා. කොහොම හරි ඒක මතක තියාගන්න. මොකක්ද මේ වැඩේ? යන දැන මතකයක් ඉතුරු කරලා එන්න. මම පැන්සලට කියන පළවෙනි එක මතක තියාගන්න කියනවා යන තැන මතකයක් ඉතුරු කරලා එන්න. දැන් පැන්සල කොහොමද මතකයක් ඉතුරු කරන්නේ? ලියන, ලියවෙන, අඳින, ඇඳෙන පැන්සලක් වෙන්න. ලියන්න බැරි නම් වැඩක් නැහැ මේ පැන්සල. චිත්‍රයක් අද ගන්න බැරි නම් හදිසියට වැඩක් නැහැ මේ පැන්සල. එතකොට අර කල්පනාකාරතුමා කියනවා යන තැන මතකයක්, සුන්දර මතකයක් ඉතුරු කරන්න පුළුවන් විදිහේ පැන්සලක් වෙන්න. මම හිතන්නේ මේ ඉන්න කාර්ය මණ්ඩලයේ හැමෝම මරණාසන්න වෙලා මේ වාර්තු වලට එන OPD එකට එන තව කොහෙද දැඩි සත්කාරයකට ඉතින් ඒ තියෙන හැන්දෑන් වලට එන රෝගීන්ට ඔවුන්ගේ ජීවිත ඇතුලේ මේ කවදාවත් අමතක වෙන්නේ නැති මතක ඉතුරු කරන කණ්ඩායම. හරි නේද? යනකොට බුදු වෙන්න කියලා යන්නේ. සමහරු නම් ඉත මාස දෙකකට පස්සේ අමතක වෙලා බයිනවත් එක්ක අතන. දොස්තර මහත්තයාට එහෙම බුදු වෙන දොස්තර මහත්තයෝ කියලා යනවා. පස්සේ ටික දවසකින් අමතක වෙන ලෙඩු තියෙනවා. නමුත් එහෙම කරක් ප්‍රශ්නයක් නෑ. අපි කරන හොඳ අපේ දිනුවට ඒක නිසා යන තැන සුන්දර මතකයක් ඉතුරු කරන පිරිසක් තමයි මේ සභාවේ ඉන්නේ. සමහර වෙලාවට තමන්ට දන්නේම නැතුව ඇඟේ මල මූත්‍රා පවා පිට කරගෙන බොහෝම අසාධ්‍යතාවකට පත්වෙච්ච මිනිස්සු කෙලින් කරලා තමයි ගෙදර යවන ස්ථානයක් මේක. රෝහලක් කියන්නේ. ඉතින් ඒ නිසා පැන්සලේ පළවෙනි කතාවම ප්‍රායෝගිකව දැනටමත් අපේ ජීවිත ඇතුලේ තියෙනවා හරිනේ. යන තැන මතකයක් ඉතුරු කරන එක. මේ යන තැන අපි රැඳී සිටින කාලය වැදගත් නෑ. ඒක පැයක්ද දෙකක්ද විනාඩි කිහිපයක්ද අවුරුදු ගානක් අපි එතන ඉන්නේ කියන එක වැදගත් නෑ. අපි දක්ෂ වෙන්න ඕන කියලා කියනවා මේ පළවෙනි අවවාදයේ හැටියට යන තැන ඉන්නේ චූටි කාලයක් වුණත් අපිට ඇසුරට ඉන්නේ 4-5 දෙනෙකුගේ පුංචි කණ්ඩායමක් වුණත් ප්‍රශ්නයක් නෑ. යන තැන සුන්දර මතකයක් ඉතුරු කරන්න. දැන් මට සමහර වැඩසටහන් වලට මේ රටේ කතා කෙරුවාම මම හැම එකටම යන්නේ නැහැ විලසින මිසයකට. මොකද මේ මගේ ෆෝන් එක දන්නවා එහෙම එන කෝල් තොගේ දේශපාලඥයන්ගේ වට කොහොමත් යන්නේ නැහැ. පළවෙනි කෝල් එකටම කියන්නේ මට බෑ කියලා තමයි. මොකද මම දන්නේ නැහැ ඊළඟ අවුරුද්දේ මොන ගණිතේ දේශපාලඥයා ඊට පස්සේ මාත් එක්ක ඉන්න ෆොටෝ වරේ මේ තැනම ගිහිල්ලා මට ඉන්න හම්බුනේ නැහැ. ඒ නිසා මම අතීතයේ ඉඳම ප්‍රතිපත්තියක් හැටියට කිසිම පක්ෂයක කිසිම දේශපාලඥයෙකුගේ දෙයකට ගිහිල්ලක් නැහැ යන්නේ නැහැ. අහබ්බෙන් සභාවකදී හම්බුනොත් කරන්න දෙයක් නැහැ. එහෙම වෙනවා ඉස්කෝලවල උත්සවවල එහෙම පොල්තෙල් පහන වට්ටු කරන තැන හිටියොත් කරන්න දෙයක් නැහැ. නැත්නම් මම සාමාන්‍යයෙන් කැමති නැහැ. ඒකට හේතුව තරහක් මරහක් නෙමෙයි මම පරිස්සම් වෙනවා. මම එහෙම එක පක්ෂයකට අරකට මේකට ලේබල් වෙලා නැහැ. එතකොට ඒක නිසා සමහර අවස්ථා තෝරා බේරා ගන්න. මොකද දැන් මගේ ගුරුවරයෙක් කියලා තියෙනවා. ඔබට සුන්දර මතකයක් ඉතුරු කරන්න බැරි නම් නොයා ඉන්න.
ඔබට සුන්දර මතකයක් ඒ සභාව ඇතුලේ ඉතුරු කරන්න බැරි නම් යන්න එපා. ඒ මිනිසුන්ගේ කාලයක් අපරාධේ, ඔයගේ මහන්සියක් අපරාධේ. එහෙම මගේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිතුමා විශ්ව විද්‍යාලේ රාජා වීරසිංහ සර් එතුමා දැන් පෙන්ෂන් ගිහිල්ලා සර් මේ හපුගල ඉන්න ගෙවල් තියෙන්නේ මට කියලා දීලා. ඉතින් ඒ නිසා අපි පරිස්සම් වෙනවා සමහර දේවල් වලට ආරාධනා කෙරුවාම හා කියනවාද බෑ කියනවාද. හැබැයි මේ වගේ වැඩකට එහෙම කන්නේ පළවෙනි කෝල් එකටම හා එන්නම් දවසක් දාගමු කියලා තමයි අපි කියන්නේ. ඉස්කෝලේක දහම් පාසලක පිරිවෙනක රජයේ ආයතනයක මේ වගේ දෙයක් නම් අපි දෙසරයක් කල්පනා කරන්නේ නැහැ. NGO එකක වැඩක් නම් තුන් පාරක් විතර හිතන්න වෙනවා. සමහර දේවල් තියෙනවා. ඒ නිසා සමහර තැන් තියෙනවා අපි කාටත් අපිට සුන්දර මතකයක් ඉතුරු කරන්න බැරි බව අපිට දැනෙනවා කලින්ම. එතකොට මහන්සි වෙනවට වැඩිය මට වඩා හොඳ ගැළපෙන කෙනෙකුට ඒක දෙන එක හොඳයි. ඒ මගේ හැකියාව මදි. එහෙම නැත්නම් මගේ රස්සාවත් එක්ක එතනට යන එක මට ප්‍රශ්නයක්. එහෙම වෙන්න පුළුවන්. සුන්දර මතකයක් ඉතුරු කරන්නත් හිතන්න වෙනවා. ලේසි නෑ. දැන් අපිට මතකයක් ඉතුරු කරන්නත් පුළුවන් අසුන්දර විදිහටනේ. කොහොමද? අපේ රටේ අපරාධකාරයෝ අපිට වැඩිය ජනප්‍රියයි නේද? ඒකට ජනප්‍රියයි කියන්න බෑ ප්‍රසිද්ධයිනේ. දැන් ඊයේ කුදලගෙන ආව අපිට රටක ඉඳලා අල්ලගෙන අර ලැසි කියලා නම තියෙන පුද්ගලයාව ඉන්දියාවේ හරි කොහේ හරි ඉඳලා ඊට කලින් ඉන්දුනීසියාවේ ඉඳලා අපි දැක්ක ටීවී එකේ පෙන්නනවා එහෙම අපරාධ කල්ලිවල කිහිප දෙනෙක් පොලිසිය ගිහිලා අරන් එනවා. එතකොට ඒගොල්ලෝ උසාවියෙන්නේ ගාඩ් එක පිට. අපි වෛද්‍යවරුවත් එනවාද ගාඩ් එක පිට එහෙම නැහැනේ. ඒගොල්ලන්ට විශාල ආරක්ෂාවක් දෙනවා. ඊළඟට ඒගොල්ලෝ ගැන අද පත්තරේ පළවෙනි පිටුවේ තියෙන්නේ යා. අපි අද මෙහෙම වැඩසටහනක් මෙහෙ කරනවායි කියලා නෙමෙයි තියෙන්නේ. එතකොට මේ යහපත් දෙයට වඩා ප්‍රචාරයක් සමාජ මාධ්‍යයෙන් බොහෝ විට ලැබෙනවා යහපත් දෙයට. නිවුස් එකක් විදිහට ගැහුවට ප්‍රචාරය වැඩි. ඒ නිසා නරක වැඩ කරලත් මතකයක් ඉතුරු කරන්න පුළුවන්. හැබැයි සුන්දර මතකයක්ද? නෑ. දැන් ওই පහුගිය කාලේ අපේ රටේ අතඩංගුවට ගත්ත ඇතැම් කුඩු එහෙම බිස්නස් කරපු උදවිය දහම් පාසල් වල හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයෝ. ඇත්තමයි පුදුම හිතුණා. දහම් පාසල් ගිහපු ළමයි ඉස්කෝලවල ක්‍රීඩා කරලා තියෙනවා. සමාජය විසින් යම් තැනකදී ඔවුන්ව ඒ තත්ත්වයට පත් කරලා තියෙනවා. එතනින් එහාට ඒගොල්ලන්ට පුළුවන් උනේ සමාජයට සුන්දර මතකයක් ඉතුරු කරන්න නෙමෙයි සමාජය විනාශ කරන්න. ඒ නිසා පැන්සලේ පළවෙනි අවවාදේ ගෙදර දරුවන්ටත් ගිහිල්ලා කියන්න. යන්නේ කොහෙද? ඒක ෆුඩ් සිටි එකට විනාඩි 10කට බඩුවක් ගන්නද යන්නේ? යන තැන දොර අරින සිකියුරිටි මහත්තයාට හිටන් තැන්ක් යූ කියාගෙන යන්න පුළුවන් නම් ඒ මිනිස්යාගේ හිතේ අපේ එක වචනයකට සුන්දර මතකයක් ඉතුරු කරන්න පුළුවන්. දැන් මම අද මෙතන ඇවිල්ලා හොස්පිටල් එකේ මම බය ආවේ පාකින් ඉඩ තියෙයිද දන්නේ නැහැ. ඉස්සරහ පොඩි ඉඩක් වෛද්‍යවරු කාර් ගහලා තියෙන්නේ. කොහොම හරි එක තැනක් තිබුණා. ඉතින් අර පල්ලෙහා හිටපු සිකියුරිටි මහත්තයෙක් උදව් කරා එතනට දාලා පාක් කරගන්න. මං ඉතින් එයාට තැන්ක් යූ කියලා මං මේ වකුගඩු ඒකකේ ඔඩිටෝරියම් එකට යන්නේ කොහොමද යන්නේ කීවෙනි තට්ටුවටද විස්තරත් අහලා ආවා. ඉතින් මං දැක්ක එයාගේ මූණේ සතුට වෙනස. දැන් සාමාන්‍යයෙන් පාක් කරගන්න ඉඩ නැති වුණාම මේ මනුස්සට බැනලා නෙන්නේ. නමුත් එයාට ඒ වෙනස දැනෙන්න ඕන. එතකොට ඒක විනාඩියක්ද දෙකක්ද කියන එක නෙමෙයි. පැන්සලට දෙන්න පළවෙනි අවවාදේ යන තැන සුන්දර මතකයක් ඉතුරු කරන්න. දැන් මම එහෙම නිකන් උදාහරණ කතාවක් දෙකක් කියන්නම්. තෙරේසා මෞතුමිය ගැන අහලා තියෙනව නේද? මේ ඉන්දියාවේ කල්කටාවල යාට තිබුණ ළමා නිවාසයක්. ඒ ළමා නිවාස හිටියේ ලාඳුරු හැදිච්ච දරුවෝ. වීදිවල වැටිලා හිටියා. බේරගන්න බෑ කියලා අතෑරලා දාලා හිටියා මැරෙන්න. ලාඳුරු රෝගය ව්‍යාප්ත වෙන කාලේ මේ මෞතුමිය මොනවද කරුවේ? ඒ කතෝලිකනේ. දැන් මං හිතන්නේ සුද්ධ තත්වයට ඔසවා තබා තියෙනවා අයගේ ප්‍රතිරූපය කතෝලික සභාව විසින්. මෞතුමිය මොකද්ද කළේ? අර පාරවල් වල මැරෙන්න අතෑරලා දාලා හිටපු ලාඳුරු හැදිච්ච දරුවන්ව ගෙනල්ලා අර ළමා නිවාසය රැක බලා ගත්තා. හැමෝම කිව්වා ඔයාටත් හැදෙයි කියලා. නමුත් පුදුමේ ඒක මන් දන්නේ විද්‍යාත්මකව කොහොමද සනාථ කරන්න කියලා එයාට හැදුනේ නැහැ. ඒ ලෙඩේ හැදුනේ නැහැ. ඉතින් ওই ළමා නිවාසයට කෑම ගන්න බේකරියක් තිබුණා ළඟ පහත. මේ මං කියන සිද්ධිය මද තෙරේසා ෆිල්ම් එකේ තියෙනවා නම් YouTube එකෙන් බලන්නත් පුළුවන්. ඒ කෑම ගන්න බේකරියෙන් තමයි උදේට පාන් අරව මේවා බනිස් එහෙම මේ දරුවන්ට ගන්නෙ. එක දවසක් අපූර්ව සිද්ධියක් සිද්ධ වුණා. ඔන්න බලන්න මතකයක් ඉතුරු කරන විදිහ. එදා සල්ලි නෑ ළමා නිවාසේ. සාමාන්‍යයෙන් ළමා නිවාසයක් දුවන්නේ ඩොනේෂන් වලින්නේ. දැන් අපෙත් SOS එක අරව මේවට ඩොනේෂන් නැති වුණොත් හරි අපහසුයි දුවා ගන්න. ඉතින් අරගොල්ලන්ට ඩොනේෂන් අඩු කාලයක් ඇවිල්ලා සල්ලි අඩුයි. මෞතුමිය කිව්වා ටිකක් වැඩිහිටි දරුවෙකුට
අද බේකරියට ගිහිල්ලා අර බේකරි හිමියට කියන්න මං කිව්වයි කියලා සල්ලි නෑ. හෙට සල්ලි දෙනවා අද ණයට බනිස් ඉල්ලන් එන්න. පාන් ඉල්ලන් එන්න. ඉතින් මේ මව්තුමිය නොදන්න කෙනෙක් ඉන්නවද? ලෝක පූජිත තෙරේසා මව්තුමිය දන්නේ නැති කෙනෙක් නෑ. අල්ලපු වැටේ බේකරිය මේ දරුවා ගිහිල්ලා කිව්වා. අපේ රෙවරන්ඩ් මදර් කිව්වා අද සල්ලි නෑ ඩොනේෂන් හවසට හම්බෙනවා හෙට ණය බේරන්නම් අපිට අද උදේට කෑම දෙන්න ණයට. මේ ඉල්ලපු එකට බේකරි හිමියා කේන්ති ගත්තා. මොකද ලාදුරු හැදිච්ච දරුවෙක් නෙව්වෙත්. ඒකටත් එයා බය වුණා. බය වෙලා බැනලා එලව ගත්තා. ඵලයන් යන්න ගිහින් උඹේ මව්තුමියට කියපන් මෙහි ණයට බනිස් විකුණන්නේ නැහැ කියලා. ඉතින් මේ දරුවා අඬාගෙන ඇවිල්ලා තෙරේසාට කිව්වා. මෙහෙම ප්‍රශ්නයක් වුණා. තෙරේසා මව්තුමිය කර කර හිටපු වැඩෙත් පැත්තකින් තියලා එයා පිටත් වුණා බේකරියට යන්න. දැන් මේ වගේ වෙලාවක අපි බේකරියට ගියොත් කොහොමද යන්නේ? කියන්න බලන්න. දැන් අපි ආවපු නියෝජිතයා එලෝගෙන. දැන් අපිම යනවා මේක බේරගෙන එන්න. කොහොම යයිද එතකොට? බොහොම මෛත්‍රී සාගත සිතකින් පිරිත් පැන් බෝතලයක් අරගෙන යයිද අරුට පොවන්න? කොහොම යයිද? කේන්තියෙන් යයිනේ. කේන්ති යනවා. අපේ රටේ සමහර ගම් තියෙනවා මේ මන්නේ අරන් යන්නේ. දෙකෙන් එකක් බලාගෙන එන්න යන්නේ. ආයි ඌට බේකරියේ පාන් පුච්චන්න බැරි වෙන්න මම කරලා එන්න යන්නේ. නැත්තම් හොඳ වයින් දෙකක් කියලා එන්න යන්නේ. තෙරේසා මව්තුමිය ගියේ එහෙම නෙමෙයි. ඒකයි වෙනස. තෙරේසා මව්තුමිය බොහොම අර pH 7 වගේ ගියා. ඉතින් නියුට්‍රල් ගියා. ගිහිල්ලා දකුණු අත ඉස්සර එතන තමයි සංවේදී තැන. මේ දකුණු අත ඉස්සරහට දික් කළ බොහොම බැගෑපත් විදිහට කියනවා මගේ දරුවන්ට පාන් දෙන්න. මගේ දරුවෝ කියන්නේ මේ ළමා නිවාසේ දරුවෝනේ. අද සල්ලි නෑ ණයට දෙන්න. හෙට උදේට ණය බේරනවා. මේකට තවත් කේන්ති ගියා බේකරි හිමියට. එයා මොකද දන්නවද දක්වපු ප්‍රතිචාරය? තෙරේසා මව්තුමියගේ දික් කළ දකුණු අතේ අල්ලට කාරලා කෙල ගැහුවා. ඒක තමයි ප්‍රතික්ෂේප කරපු විදිහ. හිතන්නේ එහෙම ප්‍රතික්ෂේප වීමක් තෙරේසට මුහුණ දෙන්න සිදු වුණා. මේ දික් කරපු දකුණු අතේ අතට අර බේකරි හිමියා කෙල ගැහුවා. කෙල ගහලා කිව්වා යනවා යන්න. ණයට මෙහෙ බඩු විකුණන්නේ නැහැ. තෙරේසා මව්තුමියව ප්‍රතික්ෂේප කළේ විදිහට බොහොම කැත විදිහට. තෙරේසා මව්තුමියගේ ප්‍රතිචාරය හාත්පසින්ම වෙනස්. ඇය අර පුරුදු හිනාවෙන් මුව සරසගෙන මේ අතට ගහපු කෙල පිට ගොලි කරලා මෙහෙම පපුව ළඟට අරගෙන කියනවා මේක මට. මගේ දරුවන්ට පාන් දෙන්න පුළුවන් නම් කියලා වං අත ඉස්සරහට දික් කරනවා. එච්චරයි ප්‍රතිචාරය. දැන් ඕකමනේ බයිබලයේ කියලා තියෙන්නේ. දකුණු කම්මුලට කවුරු හරි ගැහුවොත් මොකද්ද ජේසුස් වහන්සේ කියන්නේ? වම් කම්මුලත් අල්ලන්න. දැන් ඕක අපි තරුණ කාලේ අපිට තේරෙන්නේ නැති ළමයි කාලේ අපි හිතනවා පිස්සු දෙක පාරක් ගුටි කාලා ආයි කන්න කියලා. නමුත් ඒක ඇතුලේ තියෙන ෆිලොසොෆි එක කොච්චර ප්‍රබලයිද? ඒක බුදුහාමුදුරුවෝ කොහොමද කියන්නේ? දකුණු අතින් දුන් දාණය බුදුහාමුදුරුවෝත් කියනවා වෙන විදිහකට. දකුණු අතින් දුන් දාණය වම් අතවත් දැනගන්න ඕනේ නැහැ. බලන්න කොච්චර ලස්සනද කියන්නේ අපි දාන දෙන්නේ ප්‍රසිද්ධිය පතා නෙමෙයි. එහෙම දාණය දෙනවා නම් ඒ දාණය අල්පානිසංසයි. මහානිසංස නෑ. ඇයි මම දන් දීලා කල්පනා කරලා තියෙන්නේ මේ දාණය ගැන ෆොටෝ වැටුනහම Facebook එකේ මේ දාණය ගැන ටීවී එකේ කිව්වහම මං ගැන මිනිස්සු හිතයි දානපතියෙක් කියලා මං ගැන කීර්තිය වැඩි වෙයි අරක. එතකොට ඒ කියන්නේ ඒක සිතුවිලි දූෂිතයි. උඩින් පේන දාණයට වඩා වංචක ධර්මයක් යටින් තියෙනවා. මේ මං කියන පැහැදිලි කිරීම හොඳටම බලා ගන්න පුළුවන්. රේරුකාණේ චන්දවිමල නායක හාමුදුරුවන්ගේ පොතක් තියෙනවා වංචක ධර්ම කියලා. ඒකේ හොඳට ඕක පැහැදිලි කරනවා උඩින් පේන ෆස්ට් තෝට් එක නෙමෙයි සමහර ක්‍රියාවල සෙකන්ඩ් තෝට් එක. ඒ නිසා මගේ විෂයේ මනෝවිද්‍යාවේ උගන්වනවා මිනිහෙක්ව ඇනලයිස් කරනකොට අපි කවුන්සලින් වලදී පවා සෙකන්ඩ් තෝට් එක දිහා බලන්න කියලා. ෆස්ට් තෝට් එකට වඩා ඊට යටින් යන කරන්ට් ලයින් එක මොකක්ද? සෙකන්ඩ් තෝට් එක මොකක්ද කියලා බලන්න කියලා. එතකොට ඕවා තේරෙන්නේ ටිකක් වෘත්තීය අධ්‍යක්ීම් ඇවිල්ලා මොන හරි සිද්ධි වලට මුහුණ දෙනකොට. තෙරේසා මව්තුමියගේ මේ ප්‍රතිචාරය හමුවේ අසරණ වෙන්නේ කවුද දැන්? බේකරි හිමියා. ඇයි ඉතින් හිතුවේ බණී කියලානේ. බණිනා වෙනුවට කලේ මේ කෙලපිට මෙහෙම අරගෙන මගේ දරුවන්ට පුළුවන් නම් පාන් දෙන්න කියලා වං අත දික් කළා. ඉවසීමේ ප්‍රතිමූර්තියක්. මේ බේකරි හිමිය අසරණ වෙනවා. දැන් බිත්තියට හේතු වෙන්නේ කවුද? තෙරේසා නෙමෙයි දැන් බිත්තියට හේතු වෙන්නේ යන්නේ ටික ටික. එයා දන ගහලා වඳිනවා තෙරේසා මව්තුමියට මට සමා වෙන්න. මං කේන්ති ගත්ත වැඩි. මට සමා වෙන්න. තෙරේසා මව්තුමිය කියන it's okay කිසි ප්‍රශ්නයක් නැහැ. it's okay කිසි ප්‍රශ්නයක් නැහැ.
එතකොට මේ බේකරි හිමියා මෞතුමියට කියනවා මට අවස්ථාව දෙන්න අද වෙච්ච වැරද්ද නිවැරදි කරගන්න. ඒ වෙනුවෙන් මම පොරොන්දු වෙන ඔබතුමියට ওই ළමා නිවාසේ තියෙන තාක් නොමිලේ කෑම දෙන්න. ආයි ඩොනේෂන් ඕන වෙන්නේ නැහැ කෑමට. එතකොට මේ සම්පූර්ණ උඩු යටිකුරුනේ මොකක්ින්ද? තෙරේසා මෞතුමියගේ එක ප්‍රතිචාරයකින්. විනාඩියකට අඩු කාලයක් තුල දක්වන ලද පුංචි ප්‍රතිචාරයකින්. ඕකම තමයි පැන්සලේ පළවෙනි කතාව. සුන්දර මතකයක් ඉතුරු කිරීම කියන්නේ අවුරුදු ගානක ප්‍රතිඵලෙන්න පොඩි වැඩක්. අපි හිතන්නේ ඒකේ මොහොතට විතරයි කියලා. හැබැයි අවුරුදු ගානක් තමාටත් අනුන්ටත් යහපතක් වෙන පොඩි දෙයක් වෙන්න පුළුවන් ඒක. දැන් අද මේ පටන් ගන්න ජීවන විමර්ශා වැඩසටහන මම හිතනවා මේ මහ රෝහලේ එහෙම කාලයක් සුන්දර මතකයක් ඉතුරු කරන්න පුළුවන් වෙයි. අද කරලා නවත්තන්න නැතුව මෙතුමිය පෙන්ෂන් ගියත් ඊළඟට ඉන්න හයිරාකි එකේ ඉන්න ඊළඟට ඉන්න නිලධාරීන් මේක කරගෙන යන්න මාසයකට සැරයක් පුළුවන් නම් මාස දෙකකට සැරයක් පුළුවන් නම් මාස තුනකට සැරයක් පුළුවන් නම් ආදී වශයෙන්නේ මෙතන ඉඩ තියෙනවනේ පුටුත් තියෙනවා. එතකොට ටික දවසක් යනකොට මේ රෝහල ඇතුළෙන්ම සම්පත්දායකයෝ හැදෙනවා මේකට. වෛද්‍යවරු විශ්‍රාම ගිහපු මේ බීරසිංහ මිස්ල වගේ ගෙන්න ගන්න මේකට. ගෙන්නගෙන ආයි එළියට කතා කරන්න ඕනේ රෝහල ඇතුළෙම. දැන් අර එක මිස් කෙනෙක් කතා කරන කවුන්සලින් ගැන. එතකොට මේක පුරුද්දක් වෙලා හැමෝම අසවල් මාසේ අසවල් සතියේ අන්තිම සෙනසුරාදා එහෙම දවසක් දාගත්තාම එදාට වෙන වැඩ දාගන්න නැතුව ඒකට ලැහැත්ති වෙනවා. එහෙම කරනවා ඍජු ආර්ය ළමා රෝහලේ වැඩසටහන් මම සහභාගී වෙලා තියෙනවා. කාසල් එකේ මම ડોක්ටර් සිරිසේන සර්රුත් එක්ක සිරිසේන සර් දන්නා ඇති. දැන් ඒ පෙන්ෂන් ගිහලා මේගොල්ලන්ව ඉපදෙන්න ඉන්නකොට අපිට උදව් කරේ ડોක්ටර් කලින් මහමෝදර හිටියා. එතකොට එතුමා එක්ක මම ගොඩ වැඩවලට සහභාගී වෙලා තියෙනවා. ඒකට හේතුව සිරිසේන සර් අපේ කවුන්සිල් මෙම්බර් කෙනෙක් විශ්වවිද්‍යාල පාලක සභාවේ හිටියා ජපුරේ. මං ජපුරේ ඉන්න කාලේ. ඉතින් සර් මට හෙන ආදරේ සර්රුත් මේ ගාල්ල පැත්තේ කොහේ හරි මම හිතන්නේ මුල්ගම්. නේ බෙලියත්තේ නේ. රොයල් කොලෙජ් ගිහින් තියෙනවා මං හිතන්නේ ශිෂ්‍යත්වයෙන් හරි මොකක් හරි විභාගයක් සමත් වෙලා. ඉතින් දකුණේ වැඩකට එනකොට මට කතා කරනවා යන් කියලා සර්ගේ වාහනේම මාත් වෙනවා. ඔය කාසල් එකේ ඊළඟට රිජ්වේ එකේ වගේ එහෙම ඒගොල්ලෝ හදන් ඉන්න මාස 3න් 3ට වගේ කණ්ඩායමක් ඉන්න 3-4 දෙනෙකුගේ ඒගොල්ලෝ ඕගනයිස් කරනවා. ඉතින් මේ අද පටන් ගත්ත වැඩසටහන මේ දමයන්ති මිස් ජීවන විමර්ශා කියන නමත් එක්ක හෝ වෙන නමකින් හෝ කරගෙන ගියොත් අර මතකය කන්ටිනියු වෙනවා. දැන් අර තෙරේසා මෞතුමියගේ පුංචි රෙස්පොන්ස් එක නිසා ළමා නිවාසේ වහලා දානකම් ඇත්තටම තෙරේසා මෞතුමියගේ අභාවයෙන් පසුත් වසර කිහිපයක් ওই ළමා නිවාසේ තිබිලා තියෙනවා. කොහෙන්ද කෑම හම්බුනේ? අර යගෙන් හම්බුණා. එතකොට සල්ලි නැතුවම ඩොනේෂන් නැතත් වැඩේ කරගන්න පුළුවන් වුණා ළමා නිවාසේ රන් කළා පොඩි සිද්ධියක් නිසා. ඔයගේ තව එකක් මම කියන්නම්. ඒබ්‍රහම් ලින්කන් අහලා තියෙනවනේ. කොහොමද එයා ජනප්‍රිය? මිස්ලා නිකන් කියන්න නැත්නම් නිදිමත වෙනවනේ. මං විතරක් කියවනවා. ලින්කන් ගැන මොනවද දන්නේ? ඇමරිකාවේ හිටපු 16 වෙනි ජනාධිපති. හරි. දැන් නම් අද නම් ඇමරිකාව කියනකොට බයේ ඉන්නේ කොයි වෙලේ ඉරානයට ගහලාද දන්නේ නැහැ කියලා නේද? ඒ තරම් යුද ආතතියකින් ලෝකයේ පෙළෙන අවස්ථාවක් මේක. මම උදේ දැක්ක නිවුස් එකක් ඊශ්‍රායලයේ කියලා තියෙනවායි කියලා ඇමරිකානුවන්ට ඊශ්‍රායලයෙන් ඉක්මනට පිට වෙන්න කියලා. ප්‍රහාරයක් බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා. ඒකට අපි සාමය ගැන කතා කරද්දී ලෝකේ තව එක කොනක් ඇවිලෙන මොහොතක් මේක. ඒබ්‍රහම් ලින්කන් ඔකේ අනිත් පැත්තේ හිටපු කෙනෙක්. එයා තමයි වහල්භාවයේ ලෝකයෙන් අහෝසි කරන්න ඇමරිකන් ව්‍යවස්ථාව සංශෝධනය කරපු පාලකයා. වහල්භාවය වහල්ලු කියන පිරිස නීතියෙන් කැන්සල් කරා. නීත්‍යානුකූලව එහෙම කට්ටියක් නැහැ කියලා එතුමා ව්‍යවස්ථානු සංශෝධනයක් ගෙනාවා. ඔය ලින්කන් වැම්පයර් හන්ටර්ස් වගේ ෆිල්ම් එකක පෙන්නන්නේ ඒ කතාව. මට ඕන ඒක කියන්න නෙමෙයි ලින්කන් ලෝකෙට මතකයක් ඉතුරු කරන්න කරපු පොඩි දේවල්. ලින්කන් 19 සැරයක් ඡන්දේ පෙරදුනා. ඒ කාලේ වැඩියෙන්ම පෙරදිච්ච කෙනා හැටියට ඉතිහාසගතව හිටිය ලින්කන්. දැන් අපේ රටේ තියෙන ඊට වැඩිය පෙරදිච්ච අය. ලින්කන් 19 සැරයක් ඡන්දේ පෙරදිච්ච කෙනෙක්. අවුරුදු 53යි ජනාධිපති වෙනකොට. ටිකක් වයසයි. එතකොට ජනාධිපතිවරයා විදිහට පත් වෙලා දැන් සෙනෙට් සභාව අමතන්න යනවා පළවෙනි දවසේ. හරියට අපේ රටේ ජනාධිපති රාජාසන කතාව කරන්න පාර්ලිමේන්තුවට යනවා වගේ වැඩක්. සෙනෙට් සභාව අමතන්න යනවා. යනකොට ලස්සන සිද්ධියක් වෙනවා. ඔක්කොම മന്ത്രിවරු සභාවේ අසුන්ගෙන සිටියේදී එක්කෙනෙක් එළියේ ඇවිද ඉන්නවා මෙහෙම කොරිඩෝව දිගේ රත්යාදුග ගාරේට. මෙහෙට යා ඇතුළට එන්නේ නැහැ. දැන් ප්‍රෙසිඩන්ට් එනවා. සාමාන්‍යයෙන් ප්‍රෙසිඩන්ට් එනකොට ඉතින් ඔක්කොම ලැහත් වෙලා ඉන්න එපා සැදී පැහැදී.
අරයා එළියේ. ප්‍රෙසිඩන්ට් ඇවිල්ලා එතන නවතිනවා. නැවතිලා අහනවා മന്ത്രിතුමා ඇතුළට යන්නේ නැද්ද? අරයා කියනවා මිස්ටර් ලින්කන් තමුසේගේ තාත්තා තමයි අපේ ගෙදර ඉස්සර සපත්තු මැහුවේ. ඉතින් අපේ ගෙදර සපත්තු මහපු මිනිහාගේ පුතානේ තමුසේ. මට බෑ තමුසේ එනකොට සභාව ඉඳලා නැගිටින්න. එහෙම නෙමෙයි මේ මගේ version එක කියන්නේ. ඉංග්‍රීසියෙන් කියන්නේ නැත්තේ. මට බෑ නැගිටින්න සභාව ඉඳලා. ඒ නිසා ඔයා යන්න ඉස්සර වෙලා. ඔයා යනකොට අනිත් අය නැගිටලා වාඩි වුණාට පස්සේ මං යන්නම්. බලන්න කොච්චර හීනමානයක්ද කියලා. ඒකට කියන්නේ අදිමානය නෙවෙයි. ඇත්තටම Taman ගැන තියෙන හීනමානය. දැන් ලින්කන්ට මොනවද කරන්න බැරි මේ වෙලාවේ? එක්සිකියුටිව් ප්‍රෙසිඩන්ට් එක අත්සනයි ගහන්න ඕන මුගේ හත්මුතු පරම්පරාවම ඉවර කරලා දාන්න. ඇමරිකාවේ ජනාධිපති කියන්නේ ලෝකෙම ජනාධිපති වගේනේ. එක අත්සනයි යාට ගහන්න තිබුණේ මන්ත්‍රීතුමාගේ ඔක්කොමටම දඬුවම් දෙන්න. එහෙම කරේ නැහැ. ලින්කන් හිනහ වෙලා කියනවා මගේ තාත්තා ඔයාගේ පවුලට විතරක් නෙමෙයි මේ රටේ පවුල් ගණනාවකට සපත්තු මැහුවා. ඒක හැමෝම දන්න කාරණයක් ආයි අලුතෙන් කියන්න දෙයක් නැහැ. මට දැනගන්න පුළුවන් ද ඔය සපත්තු වල මොනවා හරි අඩුපාඩුවක් තියෙනවද කියලා. තියෙනම් කියන්න. දැන් මං ජනාධිපති නිසා තාත්තට කියලා සුටුස් ගාලා හදලා දෙන්නම්. තාත්තා වයසයි දැන්. දැන් മന്ത്രിතුමාට කල්පනා කරන්න වෙනවා. එයා බලනවා. නෑ එහෙම අවුලක් නෑ. එහෙනම් මතක තියාගන්න. මගේ ආණ්ඩුවේ තමුන්නාන්සේ වැඩ කරන්න ඕන මාත් එක්ක මගේ තාත්තා සපත්තු මහපු විදිහට මගේ තාත්තා එක සපත්තුවක් දෙපාරක් මැහුවේ නෑ. ඒ කියන්නේ මොකද්ද? එක සපත්තුවක් දෙපාරක් මැහුවේ නෑ කියන්නේ කැඩිලා නෑ. ඒ තරම් වැඩ ක්වොලිටි. එක වැඩේ දෙපාරක් කරේ නෑ මගේ තාත්තා එකපාරෙන් ඉවරයි. දැන් අපේ රාජ්‍ය ආයතන වල එක රිපෝට් එක කීතරයක් ලියන තැන් තියෙනවද? එක ලියුම කීපාරක් හද ගහනවද? නේ? නමුත් ලින්කන්ගේ ක්‍රමේ හරි වෙනස්. ඇමරිකාව අද තියෙන තැනට ඔසවා තියන්න ඒගොල්ලෝ මහන්සි වුණා ඒ කාලේ. අර තමාට අවඥාවෙන් කතා කරපු රදල മന്ത്രിවරයාට කියනවා ඔයා වැඩ කරන්න ඕන මගේ ආණ්ඩුවේ වැඩ කරනවා නම් මාත් එක්ක තාත්තා සපත්තු මහපු විදිහට. මගේ තාත්තා එක සපත්තුව දෙසරයක් මැහුවේ නෑ එකපාරයි. ඒ නිසා රීඩු නෑ මාත් එක්ක. නැවත කරන්න බෑ එක සැරයයි. පුළුවන්ද? දැන් කවුද පිටියට හේතු වෙලා තියෙන්නේ? ලින්කන්ද මන්ත්‍රීද? මන්ත්‍රී. ඒකට කියනවා බුදුදහමේ පටිපුජ්ජා ව්‍යාකරණීය ප්‍රතිප්‍රශ්නයකින් හිර කරන විදිහ. ඒක එක උපායක්. හැබැයි මේ උපාය අපි පාවිච්චි කරන්නේ කවුන්සලින් වලදී. අපි ක්ලයන්ට්ගෙන් ප්‍රතිප්‍රශ්න අහනකොට පරිස්සම් වෙනවා. වෙන තැන්වල රජමායන් වල එහෙමනම් පටිපුජ්ජා ව්‍යාකරණීය ප්‍රතිප්‍රශ්නයක් ලෙඩුන්ගෙන් අහන්න එපා හොඳේ. ඒක බෑනේ ලෙඩා තව ලෙඩ වෙනවනේ එතකොට. පටිපුජ්ජා ව්‍යාකරණීය. දැන් ওই බුදුහාමුදුරුවෝ එක වාද කරන්න එනවා කියලා සිංහනාද තියලා එන්නේ අන්‍යාගමික බමුණෝ ඒ කාලේ. වාද නොකරම දන ගහලා වැඳලා බුදුන් සරණ යන්නේ ඒගොල්ලෝ කොහොමද එහෙම වෙන්නේ? එක ප්‍රශ්නයයි බුදුහාමුදුරුවෝ පෙරලා අහන්නේ අනිත් පැත්තට. අරයා පැයක් කතා කරපුවා ඉවරයි එතනින්. එක ප්‍රශ්නයයි අහන්නේ. ඒක මාර ටෙක්නික් එකක්. ඒක හරි සයිකොලොජිකල් ටෙක්නික් එකක්. නිකම්ම දන ගහලා වැඳලා බුදුන් සරණ යනවා ස්වාමීනි මට සමා වෙන්න කියලා. බුදුහාමුදුරුවෝ වැඩි කතා කරන්න මහන්සි වෙන්නේ නැහැ එහෙම උදවියත් එක්ක. එතකොට ඒක ලස්සන ටෙක්නික් එකක්. අර අහන එක ප්‍රතිප්‍රශ්නයක් දෙකක් හමුවේ മന്ത്രിතුමා දමනය වෙනවා. අවසානයේ එයාගේ කරේ අත දාගෙන දෙන්න එක සභාවට ඇතුල් වෙනවා. පළවෙනි දවසේම සතුරෙක් හදාගන්න තිබිච්ච අවස්ථාව එයා නැති කළා. සතුරා මිතුරු කරගත්තා. දැන් මේවා සුන්දර මතක නෙවෙයිද? සුන්දර මතක. තව දවසක් ලින්කන් යනවා කැලෑ ප්‍රදේශයක වෙස්වලාගෙන මේ හයික් එකක්. තමන්ගේ ජිප් එකේ ස්කොඩ් එක මුකුත් නැහැ තනියෙන් පරණ ජිප් එකේ ලෝගෙන යනවා. කැලේ යන නිසා ඔය පොරවක් කඹයක් ඇතිපිහි අරගෙන යන්නේ. දවසක් මාර සිද්ධියක් වෙනවා මේ වයසක ලින්කන්ට. දැන් අවුරුදු 50 ගානක් නේ ඉතින් එයාටත්. ගහක් වැටිලා පාර හරස් වෙලා යන්න විදිහක් නැතුව දැන් හිර වෙලා ඉන්නෝ ජිප් එකක් මෙයා යනකොට. මෙයාගේ ජිප් එක නවත්තලා කන්ද පල්ලෙහා මෙයා පයින් යන්නේ මේ මැටි පාරක් ඇමරිකාවේ කඳුකර ප්‍රදේශයක. ඒ කන්දේ යනකොට තමයි දකින්නේ ජිප් එකක්. තව එකක්. සැකේකුත් හිතෙනවා මොකද්ද කියලා. බලනකොට ඒ රට හමුදාවේ ඉහළ නිලධාරීන් දෙන්නෙක් මේ රාජකාරියක් යන අතර මේ පැත්තේ ගහක් වැටිලා පාර හරස් වෙලා නවත්තගෙන ඉන්නවා. දුම් පයිප්පයක් එහෙම උරමින් බොහොම ගෞරවයෙන් ඉන්නෝ ඇතුලේ වාඩි වෙලා. ලින්කන් ගිහිල්ලා මේ දෙන්න ළඟට ගිහිල්ලා දැන් අඳුරගන්න බෑ. මේ වෙස්වලාගෙන කටහඬ වෙනස් කළා. අර අපි දකින්න රැවුල නෑ එදාට. එහෙම යන්නේ යා. අර අපේ මේ රජවරු ගියේ වෙස්වලාගෙන රැයට රටේ ප්‍රශ්න හොයන්න ඒ වගේ. ළඟ වෙලා බලනවා කවුද ඉන්නේ? ඉහළ නිලධාරීන් දෙන්නෙක්. ඒ දෙන්නට ලින්කන් කියනවා සුබ උදෑසනක් මහත්තුරුනි. මොකෝ මේ? ඉතින් අර දෙන්න මෙයාව ගණන් ගන්න මේ වයසක මිනිස්සෙක්
අපෙන් අහන අපි අවිලා ජනරාල්වරු හමුදාවේ ඇමරිකන් හමුදාව. හැබැයි ඒගොල්ලෝ දන්නේ මේ ඉන්නේ සේනාධි නායකයයි කියලා. මේ තමුසෙට පේන්නේ නැද්ද මේ ගහක් වැටිලා පාර හරස් වෙලා යන්න විදියක් නැතුව ඉන්නවා. ඉතින් ඇයි මුකුත් කරන්නේ නැත්තේ? දැන් ඕක ඇතුලේ වාඩි වෙලා හිටියට ගහ අයින් වෙන්නේ නැහනේ. බැහැලා මොනවා හරි කරන්න එපයි. මේ දෙන්නට කේන්ති යනවා එතකොට. කේන්ති ගිහලා බයිනෝ. තමුසෙට පිස්සුද? අපි මේ බලනවා අපේ තරු, අපේ පටි, අපේ තොප්පි, අපි ගස් කපන්න බෑ අපිට. මෙතන පොරවක් අරන් ගස් කපන මිනිහෙක් කෙනකම් මේ ටිකක් ඉන්නේ උට කියලා මේක අයින් කරගන්න. එහෙමද? එහෙනම් මට විනාඩි 15ක් දෙන්නකෝ කියලා ලින්කන් දුවගෙන යනවා එයාගේ ජිප් එක පැත්තට. ඒකේ තියෙනවනේ පොරවක් එහෙම. අරගෙන ඇවිල්ලා අර ගහේ අත්තක් දෙකක් කපලා පාර චුට්ටක් පාදලා දෙනවා ජිප් එක එහා පැත්තට ගන්න. දැන් හිතෙන් මවා ගන්න ජනාධිපති ගස් කපනවා. අර දෙන්න වාඩි වෙලා ඉන්නවා ජිප් එකේ. චිත්‍රරූප මවා ගන්න සිද්ධිය. ඊට පස්සේ දැන් ගහ කපලා මේක පාර පෑදුවාම එහා පැත්තට ගන්නවා. හැබැයි අර නිලධාරීන් දෙන්නට හිතෙනවා කවුද මේ මිනිහා? අපි කියන්නේත් නැතුවම උදව් කරපු කෙනා කවුද? විපරම් කරලා බලන්න. කතා කරනවා මෙහාට එනවා. තමුසේ පහ පුදු මිනිහෙක් නේ. අපි කියන්නේත් නැතුව උදව් කළා. තමුසේ කොහෙද ඉන්නේ? දැන් ලින්කන් කියන මහත්තුරුනි මං ඉන්නේ වොෂින්ටන් වල. ඉතින් හරිනේ යා එහෙම ඉන්නේ. වොෂින්ටන් වල ඉන්න මිනිහෙක් මේ කැලෑවේ මොනවා කරනවද? වොෂින්ටන් වල කොහෙද ඉන්නේ? වොෂින්ටන් වල ජනාධිපති මන්දිරේ ඉන්නේ. ඉතින් හරි එහෙනේ ඉන්නේ. දැන් අර දෙන්න හිතන පිස්සෙක් වෙන්නේ නැති. ජනාධිපති මන්දිරේ ඉන්න සේවකයෙකුට මෙහෙම හිතෙන වෙලාවට කඳු කර ප්‍රදේශවල එන්න බෑනේ. ඇත්තද? තමස ජනාධිපති මන්දිරේ මොකද කරන්නේ? ගස් කපනවද මිදුලේ තනකොළ කපනවද? දැන් ජනාධිපතිගෙන් අහන්නේ. කොහොමද අවස්ථාව? පස්සේ මේව ගලවලා මෙදාන් හිටපු මේව ගලවලා ඇත්ත මූණ පෙන්නලා කියනෝ නෑ මහත්තුරුනි මම තමයි ජනාධිපති කියන්නේ. ඊළඟ දර්ශනය හිතේම ඇවෙනවද? වහාම බහිනෝ ජිප් එකෙන්. දැන් සැලියුට් පිට සැලියුට් ගහනවා. sorry sir, extremely sorry sir. දන්න වචන ඔක්කොගෙම sorry කියනවා. ලින්කන් කියනවා it's okay කිසි ප්‍රශ්නයක් නෑ. ඕගොල්ලන්ගේ අතේ කිසි වරදක් නෑ. මෙතන වැරදි මමයිනේ. මමනේ වෙස්වලාගෙන ආවේ. ඒකනේ අඳුරගන්න බැරි උනේ. ඕගොල්ලෝ රාජකාරියට යන්න. අද මගේ නිවාඩු දවස. මට ඕනුනේ ඔය දෙන්නගේ රාජකාරී කාලය මෙතන නාස්ති වෙන එක වළක්වන්න බලන්න ජනාධිපතිගේ චින්තනේ. ඔය දෙන්නගේ රාජකාරී කාලය මෙතන නාස්ති වෙන එක වළක්වන්නයි මං හරි මේ ගහ කපලා දුන්නේ. එදා තේරුම් ගන්නව අර ජෙනරාල්වරු දෙන්න මේ සේනාධි නායකයා මීට කලින් හිටපු අයට වැඩිය වෙනස් කෙනෙක්. ඔය දෙන්න යන්න. මේ දෙන්න ඉතින් රතේ පණ ගන්නවනෝ යන්න. යන්න හදනකොටම ලින්කන් කියනවා මහත්තුරුනි පොඩි පණිවිඩයක් තියෙනවා අහගෙන යන්න. මොකද්ද සර්? ආයි ඔහම කඳුකර ප්‍රදේශවල යද්දි ගස් වැටිලා පාර හරස් වෙලා මොනවා හරි උටපටයක් වුණොත් වොෂින්ටන් වල මං ඉන්නවා ජනාධිපති මන්දිරේ මට කෝල් එකක් දෙන්න මං ඇවිල්ලා කපලා දෙන්නම්. බලන්න කොච්චර සැහැල්ලු හදවතකින්ද ඒක ගත්තේ නේ? අර නිලධාරීන් දෙන්න ඉන්ටර්ඩික් කරන්න තිබුණානේ. චෝදනා පත්‍රයක් නිකුත් කළා විනය පරීක්ෂණයකට ලක් කරන්න. ඇමරිකානු ජනාධිපතිට මොනවද කරන්න බැරි? අපිට අර හෙන්න ගහන්න වගේ තීරු බදු පනවන මිනිහට නේ? ද ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ඒක වැරදි කියලා රට. එතකොට ලින්කන් එහෙම කරේ නෑ. මේවා සුන්දර මතක නෙමෙයිද? තමයි. මම මේ නිකන් කතා දෙකක් කිව්වේ. මීට වැඩිය සිද්ධි ඔබතුමන්ලගේ ඔබතුමියගේ ජීවිත ඇතුලේ ඇති එහෙම සුන්දර මතක ඉතුරු කරපු අවස්ථා. ඒ නිසා පැන්සලේ පළවෙනි පණිවිඩය යන තැන සුන්දර මතකයක් ඉතුරු කරන්න. ඉතින් අපි විශ්වාස කරනවා දමයන්ති මිස් අවුරුදු 30 කීයද කිව්වේ 3ක් නේ? 33ක් තිස්සේ එකම රෝහලේද නැහනේ. එතකොට මේ ආවට හිටියා කොහොමරි අපේ පළාතට රටට මේ රෝහල් පද්ධතියට සෞඛ්‍ය සේවයට වසර 33ක් කියන්නේ දශක 3ක් නේ දෙයියනේ නේ. දශක 3ක්. 3යි කාලයක් අඩු වැඩි වශයෙන් මෙතනට ආපු උදවිය තුල එහෙම සුන්දර මතක ඉතුරු කරලා ඇති. මෙතන ඉන්න අනිත් නිලධාරීන් මන් දන්නේ වෛද්‍යවරුත් ඉන්නවද කියලා නෑනේ. ඉන්න අනිත් නිලධාරීන් එහෙම සුන්දර මතක ඉතුරු කරලා ඇති. ඒකට අපේ ජොබ් රෑන්ක් එක අදාළ වෙනවද? අදාළ වෙන්නේ නෑ. ඒකට මම ડોක්ටර්ද, ලෙක්චරර්ද, ලෝයර්ද ඒක අදාළ වෙන්නේ නෑ. එතනට අදාළ වෙන්නේ මිනිස්සෙක් වීම පමණයි. ටීම් එකක් විදිහට වැඩ කරලා අනිත් අයට සහනයක් දෙන්න මම සහනය භුක්ත විඳින ගමන් අවශ්‍ය වෙන්නේ රෑන්ක් එක නෙමෙයි. ජොබ් රෑන්ක් එක නෙමෙයි කියන එක මම මේ කියන්න උත්සාහ කරේ. ඔන්න පළවෙනි එක. මොකද්ද පැන්සල්ට කියපු පළවෙනි එක? යන තැන සුන්දර මතකයක් ඉතුරු කරන්න.
දැන් මේක රස්සාවක් නොකරන කෙනෙකුටත් පුළුවන් කරන්න. Tamanගේ වයසට ගිහපු දෙමව්පියන්ගේ සිතේ Taman ගැන සුන්දර ආදරණීය මතකයක් ඉතුරු කරන එක. Tamanගේ දරුවන්ගේ සිතේ අපි දෙමව්පියෝ හැටියට සුන්දර ආදරණීය මතකයක් ඉතුරු කරන එක. හිතන තරම් ලේසි නෑ ඒක. මට උපදේශන කාර්යයන් වලදී දැන් මේ දැන් අපි අර මිස්කී වගේ ඉස්සර වගේ නෙමෙයි හරියට මිනිස්සු එනවා වැඩි කවුන්සලින් වලට. මට ගොඩක්ම දැනිච්ච තැන් තමයි අපේක්ෂා රෝහලේ කැන්සර් කවුන්සලින් වැඩවලට එහෙම ගියාම කැන්සර් පේෂන්ට්ව කවුන්සල් කරන එක නෙමෙයි අමාරු. මොකක්ද අමාරු? පවුලේ උදවිය කවුන්සලින් කරන එක. ලෙඩා හිත හදන් ඉන්නේ දෙකෙන් එකකට. ෆැමිලි එක තමයි මෙන්ටලි ගොඩක් ඩවුන් වෙලා තියෙන්නේ. එතකොට මට එහෙම අත්දැකීම් තියෙනවා. මම දැකලා තියෙනවා බිත්ති වලට දුක කියන මිනිස්සු ස්පිරිතාලවල. කරපිටියෙත් එහෙම ඇති ඕන තරම්. මේ රටේ කිසිම පිළිමයක්, බෝධියක්, පන්සලක්, කෝවිලක් අහපු නැති තරම් දුක අහලා ඇති අපේ මහා ස්පිරිතාලවල බිත්ති. ඒ වයින්ුත් මම හිතනවා අපේක්ෂා රෝහලේ බිත්ති ඊට වැඩිය දුක අහලා ඇති කියලා. ඉතින් ඒක නිසා මිනිස්සුන්ට කියන්න කෙනෙක් නැති වුනහම, අහන්න කෙනෙක් නැති වුනහම මිනිස්සු බිත්තියට කතා කරනවා. බිත්ති වලට කියනවා දුක. බිත්ති වලට දුක කියනවා. එතකොට කැන්සර් කවුන්සලින් හරි දැනෙන තැනක්. ඊළඟට ප්‍රෙග්නන්සි කවුන්සලින් වගේ ડોક્ટર සිරිසේනට තමයි මම පින් දෙන්නේ මාව ඒවට පුරුදු කෙරුවට. ඒකත් හරි අමාරු අවස්ථාවක්. රීහැබිලිටේෂන් කවුන්සලින් ඊටත් වැඩිය සංකීර්ණ. දැන් ඔය කන්ද කාඩු අර එහෙම කොහොම රඳවලා ඉන්නේ එහෙම ආයේනේ. උණුවටුනෙත් තැනක් තියෙනවා මං හිතන්නේ. අපි මාකොල්ල අපේ කඩවතේ කිට්ටුව ස්ථාන දෙකක් තියෙනවා. එහෙම ඥානමෝලි මාවතේ දරුවෝ රඳවපු. ඊළ ළමා බන්ධනාගාරේ මීපේ. ඒවා හරි අපහසුයි. ඒවයි වැඩසටහන් කරලා එනකොට සමහර දරුවෝ මිස් ඇවිල්ලා කාර් එක ළඟට පස්සෙන් දුවන් ඇවිල්ලා පොඩි කොල කෑලි දෙනවා. ඒ කොල කෑලි දීලා කියන ඕක දැන් බලන්න එපා. ගෙදර ගිහිල්ලා බලලා ඊළඟ දවසේ ගේන්න කියලා. ඒවයි ලියලා තියෙන ඒවා මාරයි. එක දරුවෙක් මට බඩු ලිස්ට් එකක් දුන්නා මේ ළඟදී. සර් ඊළඟ මාසේ එනකොට මේ ටික ගෙනත් දෙන්න. ඒකේ ලියලා තියුණා ෆෙයාර් ඇන් ලව්ලි එකක් ගෙනත් දෙන්න කියලා. රේසර් එකකුයි කොල්ලෙක්. දැන් මම යන්නේ නෑනේ ගැණු ළමයි ඉන්න පැත්තට. ඒකට යන්නේ මිස්ලානේ. මාව යවන්නේ බොයිස්ලා ඉන්න පැත්තේ වැඩවලට. 10 පන්ති විතර මං හිතන්නේ පුතා ඉගෙන ගන්න. ඉතින් උට රැවුල් ඇවිල්ලා වෙන්නේ නැති. රේසර් එකකුයි ෆෙයාර් ඇන් ලව්ලි එකකුයි ගෙනත් දෙන්න කියලා ඒ කොලේ ලියලා. මං ගිහින් දුන්නා ඉතින්. ඊට කලින් අර ප්‍රධානියාට කිව්වා මෙහෙම චිට් එකක් තියෙනවා ගෙනත් දුන්නට කමක් නැද්ද? නැත්තම් මම කරන්නේ වරදක්ද දන්නේ. ඒ පාරේ කිව්වා මම දන්නේ වගේ ඉන්නම්. ඕක ඉතින් නරක දෙයක් නෙමෙයිනේ කියලා. තව දවසක් අවුරුද්ද කිට්ටු කාලෙක මේ බඹර චක්‍රයි නිලයි ගෙනත් දෙන්න කියලා ලියලා තිබුණා. ඉතින් ගිහිල්ලා දුන්නා. ළමයි තමයි ඉතින්. ඊට පස්සේ අධිකරණයෙන් එහෙම සමාව ලැබිලා සමහර නඩු විසඳිලා එයාලට ගෙදර යන්න අවස්ථාව ලැබුණත් සමහර දරුවෝ වාහන ළඟට ඇවිල්ලා කියන අපිට යන්න බෑ. අපිට මෙහෙ ඉන්න හදලා දෙන්න. අවුරුදු 18 වෙනකන් ඉන්නම් කොහොම හරි. SOS එකෙත් එහෙම කියන අය ඉන්නවා. අපිට යන්න බෑ. අපිට ගෙදර දැන් වරොත්තු දෙන්නේ. ඇත්තටම ඒ ළමයින්ට ගෙදර අපායක් වෙලා. එහෙම වෙච්ච දරුවෝ ඉන්නවා. ඊට පස්සේ අපි කෙලිම ජොබ් එකකට ගිහින් බෝඩිමකට යන්නම් ඇනෙක්ස් එකකට යන්නම් එතකන් ඉන්න දෙන්න කියලා. අර නිලධාරීන්ට පිං සිද්ධ වෙනවා හදලා දෙනවා ඉන්න. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමහරව ඒවට උදව් කරලා නීත්‍යානුකූලව ක්‍රම හදලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා සමහර වෙලාවට රේසරයක් ෆෙයාර් ඇන් ලව්ලි එකක් ඉල්ලුවාම ගිහින් දෙන එකත් සුන්දර මතකයක් ඉතුරු කිරීමක් තමයි. ඒ ළමයා මාව අදහනවා. මං උගන්නලත් නැහැ. උසාවියෙන් අච්චු කළා එවපු ළමයි වරදවල් වලට හැබැයි ළමයි වැරදි කළා නැහැ. ඔය පයලිය ගොඩ අර එහෙම ඔබ අහලා ඇති ඔය හැටේ වත්ත මරේ වත්ත දොරේ වත්ත කියලා ඔය තියෙන්නේ. දැන් අපිත් ඔය මේ උණුවටුන පැත්තට යනකොට ඊට මෙහායින් සමහර වතු වගේ පොඩි ඒවයි සමහර තැන්වල තිබිච්ච අනවශ්‍ය දේවල් වලට මේ ළමයි මැදිහත් කරගෙන අවසානයේ වැඩිහිටියන්ට වඩා දුක් විඳලා තියෙන දරුවෝ. හැබැයි අර ඒවා ඉන්න නිලධාරීන් කවුන්සලර්ස්ලා විශේෂයෙන්ම ඒ දරුවන්ගේ හිත ඇතුලේ සුන්දර මතකයක් ඉතුරු කරන්න දරන වෙහෙස අපි දැකලා තියෙනවා. චූටි දෙයක් වෙන්න පුළුවන්. අපිට ඔළුව අතක ගා ඉන්නෝ නින්ද යනකම්. එහෙම කියන ළමයි ඉන්නෝ. ඇයි එලට මවුසෙනෙහස පියසෙනෙහස දැන් හරියට හම්බ වෙලා නැහැ. ඉතින් අර ඉන්න පාලිකාව හරි පාලකතුමා හරි ඔළුව අතක ගා ඉන්නෝ නින්ද යනකම්. නාවන අය ඉන්නෝ. කොච්චර සවර තිබුණත් පාලිකාවට කියනෝ බේසමකට පුරවල මාව නාවන්න කියලා. ඒ නාන්න නෙමෙයි ඕන. මොකක්ද ඒ ඕන? අවධානය ආදරය.
එහෙම විශාල පිරිසක් දැන් එන්න අපේ රටේ වැඩි වෙමින් යනවා. ඉතින් ඒ නිසා අපේ රසාව ඇතුලේ මතකයක් වගේම රසාවෙන් විශ්‍රාම ගියාට පස්සෙත් නේ මිස් අපිට මතකයක් දැන් මිස් කිව්වේ විවිධ සමාජ වැඩවලට අපි තේ බොන ගමන් කතා කරේ. ඒවා බොහොම සුන්දර මතක. ඒ අයත් අමතක වුණත් අපේ හිතේ සුන්දර මතක. යම් කාලයක් වෙනකම්. ඔන්න පළවෙනි පාඩම පැන්සලේ මතකයිනේ හරිනේ. 2 වැඩි නෑ 4යි තියෙන්නේ. 4 මට පුළුවන් 12:45 වෙනකොට ඉවර කරන්න. එතකොට දැන් කට්ටිය හිතා ඒ කියන්නේ මූ 12:45 වෙනකන් කතා කරනවා කියලා. එහෙමනේ ඉතින් කිව්වේ නේ 10 12 අර බැනර් ගහලා තියෙන එළියේ 10 12 හරි 12ට කලින් ඉවර වෙනවා. දෙවැනි එක තමයි පැන්සලට කියනවා ඒක මාරයි. දැන් ඔහොම මතකයක් ඉතුරු කරන්න ගියාම වරදින්න පුළුවන්. මිනිස් ස්වභාවය ඒක. අපිට වචන වරදින්න පුළුවන්. සම්බන්ධතා පවත්වද්දී යුතුයකම් අමතක වෙලා අතපසු වෙලා වරදින්න පුළුවන්. වරදින්න පුළුවන්. පැන්සලට කියනවා ලියන්න අඳින්න ගියාම වැරදුනොත් ඔළුව පාවිච්චි කරන්න. පැන්සලේ ඔළුවේ මොකද්ද තියෙන්නේ? මකනේ. HB පැන්සල් අමතක කරන්න, තුඩු මාරු කරන ඒවත් අමතක කරන්න. හරි සංයුතියට නියම ස්ටෑන්ඩඩ් එකට පැන්සල හැදුවොත් උඩ චූටි මක්කයක් තියෙනවා. ඒ කියන්නේ වරදින බව දන්න නිසාම පැන්සල හදලා තියෙන්නේ මකනෙකුත් එක්ක. ඒ මොකටද? වරද නිවැරදි කර ගැනීම සඳහා. පැන්සලට ඒක කියනවා වරදින්න පුළුවන්. ඒක සාමාන්‍ය ස්වභාවය. අපි පෘථග්ජනයි. හැබැයි වරදින වෙලාවට ඔළුව පාවිච්චි කරන්න. වරද නිවැරදි කර ගැනීම සඳහා. දැන් අපේ රටේ නම් අපි දකින්න දෙයක් නේ වරදක් වුණාම මේක නිවැරදි කරනවට වැඩිය මොකද්ද කරන්නේ? වරද පෙන්නලා දීපු එකාගේ වරදක් කියනවා. අපි හිතමු මේ මිස් මගේ වරදක් පෙන්නලා දුන්නා නම් මම හෙට කරන්නේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඒ මිස්ගේ වරදක් පෙන්නලා දෙනවා. අපේ වෙන්නේ එමනේ. දැන් අපි දෙන්නම කටවහන් ඉන්නවා ඒක ඇත්ත අපි දෙන්නගම කිල්ලෝට වල ටික මොනවා හරි තියෙන හින්දා ඔය ඉන්නවා කියලා. එතකොට එකක්වත් නිවැරදි වෙන්නේ නැහැ. හැබැයි ලෝකේ දියුණු රටවල් එහෙම නෙමෙයි කරන්නේ. මට වරද පෙන්නලා දෙන කෙනාට මං වඳින්න ඕන හරියට නිදානයක් පෙන්නලා දීපු මිනිහෙක් වගේ. බුදුහාමුදුරුවෝ කිව්වේ නිදීනංච පවත්තාරං. නිදානයක් පෙන්වවා වගේ තමයි වරදක් පෙන්නලා දෙන කල්යාණ මිත්‍රයා. අපේ වෙන්නේ වරද පෙන්නලා දීපු කෙනා එක තරහ වෙනවා. හෙට ඉඳන් කතා කරන්නේ නැහැ. දැක්කම ආක බලන් යනවා. ගසගෙන යනවා. වරද පෙන්නලා දීපු කෙනා තමයි වැඩියෙන් වටින්නේ. වලේ වැටෙනකන් හිටපු එක කල්යාණ මිත්‍රයා නෙමෙයි. කලින් ඊට කලින් මව බේරගත්ත කෙනා තමයි වටින්නේ. නිදීනංජ පවත්තාරං යන් පස්සේ වජ්‍ය දස්සිනන්නේ එහෙමනේ කියන්නේ. නිග්‍රහයවාදීන් කියන්නේ නිග්‍රහ කළා විහිළුවෙන් හරි එක පෙන්නලා දෙන කෙනා. නිග්‍රහයවාදී චරිත. සමහර වෙලාවට අපි සීනියර් එක්කෙනෙකුට ඍජුව යමක් කියන්නේ නැහනේ. විහිළුවෙන් කියන්නේ. යාළුවෙකුට මචං පාට් එකෙන් කියන්නේ. කොහොම හරි යාව බේර ගන්නනේ උත්සාහ කරලා තින්නේ වරද වෙන්න කලින්. එහෙමනම් එයා හොඳ කෙනෙක්. හොඳ යාළුවෙක්. එයා එක තරහ වෙලා හරියන්නේ නැහැ. තව ටිකක් සමීප වෙලා අපිට හදා ගන්න තියෙන දේවල් එයාගෙන් ඉගෙන ගන්න ඕන. ඒක තමයි දෙවනි පැන්සලේ පණවිඩේ ගලප ගන්න තියෙන තැන. වරදක් වුණොත් ඔළුව පාවිච්චි කරන්න ඕන කියන එක. දැන් ඔය පහුගිය කාලේ එක දිගට මම අල්ලාසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දේශන කළා. රට වටේ ගියා රාජ්‍ය සේවයේ විවිධ තැන් දැනුවත් කර අලුත් දූෂණ විරෝධී පනත ගැන 2023 සම්මත කරපු දූෂණ විරෝධී පනතයි 2025 අංක 5 දරන අයථාවත්කම් පිළිබඳ නීතියයි දැනුවත් කරමින් ප්‍රෝග්‍රෑම් මං හිතන්නේ 200කට වැඩිය කෙරුවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ඊළඟට අමාත්‍යාංශ ඔක්කොගෙම දැන් අභ්‍යන්තර කටයුතු එකක පිහිටුවලා තියෙනවා අමාත්‍යාංශ මට්ටමින්. කොහොම කෙරුවා. එතකොට සමහර වැඩසටහන් හරි සංවේදී. මොකද ඒක කියන්නේත් නිකන් බය හිතෙන කාරණානේ පනතක විධිවිධානනේ. සහ සුපිලිපන් භාවයේ ප්‍රවර්ධනය කරන්න අවශ්‍ය දේවල්නේ. එතකොට සමහරු කිව්වා අපිට අපේ ආයතනයේ අල්ලස් ගන්න, පගා ගහන්න අනුබල දීපු කල්ලියක් හිටියා. කණ්ඩායමක් හිටියා. හැබැයි අල්ලසට පගාවට කොමිසරව මේවට මාට්ටුනාට පස්සේ මහාධිකරණයේදී අප දෙන්න උන් එකේ කතාවේ නෑ මහත්තයෝ. අන්න එතනයි පොයින්ට් එක. වරදට අනුබල දෙන්න හිටියට කට්ටිය උසාවියට අප දෙන්න එන්න හිටියේ කවුද එන්නේ නැත්තේ අප දෙන්න? වයෝ වෘද්ධ අම්මයි තාත්තයි නෝනා හෝ මහත්තයා ලොකු අයියා ලොකු අක්කා මස්සිනා වගේ පවුලේ කෙනෙක් විතරමයි. බොහෝ නඩුවල අපි දැකපු දේ තමයි. වයෝ වෘද්ධ අම්මා තාත්තා තමයි ඩෙන්ටිටි කාඩ් එකක් අතේ තියාගෙන බොහොම ලැජ්ජාශීලී මුහුණෙන් නඩුකාරුන් ආන්සි ඉස්සරහට එන්නේ.
අප දෙන්න කවුද ඇවිත් ඉන්නේ කියලා තෝල්කයා මහා අයියෙන් ඇහුවට පස්සේ අර වරදට පොළඹවපු එකෙක්වත් උසාවියේ නෑ එදාට. නාරකික ඒගොල්ලන්ට කියන්නේ. හොඳයි නරකයි දෙකම අප්‍රූව් කරනවා. හොඳටත් සාදුකාර දෙනවා අනේ හොඳයි කියලා. නරකටත් සාදුකාර දෙනවා හොඳයි බං කමන්නේ උඹ විතරක් බෝධිසත්වයෝ වෙන්න දොන්න ඔහෙ කරපන් කියලා. හැබැයි එහෙම හොඳයි නරකයි දෙකම අනුමත කරන අය අපි කරදරේ පැටලුනහම බේරගන්න උසාවි වත්තේ නැහැ. අදුතරමේ අභ්‍යන්තර විනය පරීක්ෂණයකට කට උත්තරයක් දෙන්නවත් ඇවිල්ලා නැහැ. එතකොට සැබෑ කල්යාණ මිත්‍රයා කවුද? වරදට අනුබල දීපු එකාද වරද පෙන්වා වලක්වා ගත්ත කෙනාද? බුදුහාමුදුරුවෝ කියන එක හරි. වරදට අනුබල දෙනවා නම් එයා යාළුවෙක් නෙමෙයි. එතකොට ඔළුව පාවිච්චි කරන්න වෙනවා ඒ තෝරගනිද්දිනේ. හරි නේද? දැන් අද මිස් ගොඩාක් අපි දකිනවා ටොක්සික් රිලේෂන්ෂිප්ස් කියලා જાතියක්. ටොක්සික් කියන්නේ මේ කොහොමද විෂ සහිත සම්බන්ධතා. කතා කෙරුවොත් ඔළුව කනවා ඉවරයි. ඕප දූපයක්. යහපත් දෙයක් නෙමෙයි. දන්න ටිකක් කචල් වෙලා යනවා විනාඩි 5ක් කතා කෙරුවොත්. එහෙම කෝල් එකක් එනවනම් අපි බයයි. හරි ටොක්සික්. ටොක්සික් රිලේෂන්ෂිප්ස් ඒවා. එතකොට ඔළුව පාවිච්චි කරලා තෝර බේර ගන්නවා මගේ පළවෙනි කවයට ගන්නේ කවුද දෙවෙනි ටීම් එකේ ඉන්නේ කවුද ඈත තුන්වෙනි කවයෙන් තියලා තින්නේ කවුද නිකන් හායි බයි රිලේෂන්ෂිප්ස් ගන්නට මම පුද්ගලික ජීවිතයේ දේවල් බෙදා ගන්න එකත් එක්කද ආදී වශයෙන් එතකොට පැන්සලට කියන ඔළුව පාවිච්චි කරන්න කියන එක හැම තැනම වැදගත් වෙනවා බැරි වෙලා හරි ඔළුව පාවිච්චි කරන අමතක වෙච්ච තැනක චිත්තාවේග වලින් තමයි මිනිස්සු තීරණ ගන්නෙ පස්සේ කල්පනා කරද්දි දුක හිතෙනවා දැන් එහෙම අපිට සින්දුවක් ප්ලේ කරන්න පුළුවන් ඔය පැත්තේ. පිය පෞරුෂය මව් පෞරුෂය gedara බිඳ වැටිලා. ඔෆිස් එකේ ඉන්න සිංහයා වගේ ඔක්කොටම බැනගෙන කෑ ගහගෙන ඉන්නේ. ඔෆිස් එකේ සිංහයා වගේ හිටියට බෑ gedarat සිංහයා වගේ ඉන්න ඕන. අද කුටුම්බයට වෙන්න පුළුවන් එක හානියක් තමයි මව් පෞරුෂය පිය පෞරුෂය නිවස තුල බිඳ වැටීම. සමහර ගෙවල් වල ළමයි ඉන්න උන්ට රෑ කෑමට පල්ලෙහා තට්ටුවට අඬ ගහ ගන්න බෑ. අම්මයි තාත්තයි උඩට නගින්නේ කකුල් රිදෙන හින්දා. ඒ දෙන්න පල්ලෙහා සිය පාරක් කෑ ගහන්න ඕන බත් කන වරෙන් කියලා. ඒ ආවත් අම්මයි තාත්තයි එක කතා කරන්නේ උන් කන ගමන් ඇමරිකාවේ එක්ක ෆෝන් එකෙන් chat කරනවා. මේ ගෙදර ඉන්න දෙන්න එක වචනයක් දවසකට කතා කරලා එක වහලක් යට හිටියට බෝඩින් කාර්යෝ වගේ. ඒ නිසා ගෙදර තමයි ලොකුම වැලියු සිස්ටම් එක හැදෙන්න තැන. ගෙදර බෝඩ් මීටින් එක ගන්න ඕන සතියකට 3-4 සැරයක්. මොකද්ද ගෙදර බෝඩ් මීටින් එක? රෑ කෑම මේසෙ අන්න හරි. රෑ කෑම මේසෙ තමයි බෝඩ් මීටින් එක. දැන් දවල්ට නම් අපි එක එක තැන්වලනේ ඉන්න තැනක ඉඳන් කනවා. රෑට ගෙදර එන අය දැන් නයිට් ඩියුටි කරද්දි බෝඩ් මීටින් ගන්න වෙන්නේ වාට්ටු ඒක අතහැරලා දාන්න. ගෙදර ඉන්න දවසට මං කියන්නේ ගන්නවන බෝඩ් මීටින් එක. අපිත් එහෙමයි තාම. හැමෝම කන්න එක වෙලාවට. මේසයක් නැත්තම් බිම හරි වාඩි වෙලා. ඒක ඇතුලේ ලොකු කතාවක් තියෙනවා. අම්මගේ තාත්තගේ දුක වේදනා සැලසුම් දරුවෝ දැනගන්නේ. එකිනෙකා අතරේ සුහදත්වයේ වර්ධනයනේ ආදරය බෙදාගන්නේ හෙට දවසේ සැලසුම් කියන්නේ. ඔක්කොම එතන. ඒක නෑ දැන් සමහර ගවල ලොකු පුතා එන ඌ වොෂ් එකක් දාගන්න ඌ ෆෝන් එක ඔබ ඌගේ කාමරේ. අනිත් එක ආයෙන ඌ ජිම් ගිහිල්ලා මහන්සි ඌ මං කන්නේ අම්මේ කියාගෙන ඌ බුදියන ඌ ඩයට්. නාකි ජෝඩුව කාලා වලං හොදලා ලයිට් නිවල බුදිය ගන්නවා ලග්න පලාපලත් අහලා. සමහර ගෙවල් වල දැන් එක දෙයයිනේ කරන්න ඕන අරුන් ඔක්කොම කණෙන් ඇදලා ගන්න බෝඩ් මීටින් එකට. එහෙම තමයි වෙන්න ඕන. නැත්තම් මේක වර්ධනය වෙන්නේ නැහැ. ඇත්තමයි මම කියන්නේ. දැන් වැඩිහිටි හුදකලාභාවය අපේ රටේ ප්‍රශ්නයක්. එල්ඩ අයිසොලේෂන් කියන එක. බජට් එකට අලුත් වෝට් එකක් දාන්න වෙනවා ඉස්සරහට. पर බෞද්ධ නාලිකාවට පැය 24ක් බණ කියන්න වෙනවා. ගෙදර ඉඳන් දැන් අර මිනිස්සු මොනව කරන්නද? ඒ නිසා එල්ඩ අයිසොලේෂන් අපි හිතන තරම් ලේසි නෑ. ඒ අය ලෙඩ වෙනවා. ගෙදර එහෙම ඉන්නකොට ඩිමෙන්ෂියා වුණත් හැදෙන්න පුළුවන්. අවසාන තැන. එතකොට ඒ නිසා ගන්න ඕන බෝඩ් මීටින් එක. ඔකට රස කතාවක් තියෙනවා. මේ ළඟදී මගේ යාළුවෙකුට මරු වැඩක් වුණා. උන්ගේ ගෙදර එක විරසකයිලු. මූ ගිහිල්ලා ඔන්න බත්තර මුල්ල පැත්තේ කොහෙද සාතරකාරයෙක් ගාවට. ඉතින් මෙයා කළා මේමයි මහත්තයෝ ගෙදර ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙමනේ ඉතින් කොහොමද කියන්නේ? ඕක විසඳ ගන්න පුළුවන් මේ වාලම්පුරිය අරන් ගිහිල්ලා 3,50,000 4,50,000 ලොකු ගානක වාලම්පුරිය මේ වාලම්පුරිය අරන් ගිහිල්ලා ගෙදර කෑම මේසෙ මැද තියලා වාලම්පුරිය වටේට වෑංජන් ටික තියලා බත් කන්න කිව්වලු. එතකොට හරියයි කිව්වලු මාසයක් යනකොට. ඉතින් මේ මූ මට කියනවා මාරයි බං ඒ කපුවා මේව කරනකොට විසඳුවා. මං කෝ යකෝ වාලම්පුරිය නෙමෙයි ඔතන මල් පෝච්චියක් තියුණත් ඇති. ඔතන ප්‍රශ්නේ තියෙන්නේ උඹලා එක මේසයක් වටේ ඉඳන් කන්නේ නෑ.
එක මේසයකට විනාඩි 10කට පුටු උඩ පස්ස තියලා වාඩි වෙන්න උඹලා ගෙදර වුන්ට විවේකයක් නැහැ. දැන් උඹ මගේ ළඟට ආව නම් 4,50,000ක් ඉතුරුයි වාලම්පුරිය දැන් මොනව කරන්නේ? දැන් ඒක කන්නේ රිටර්න් කරන්නත් බෑනේ. කපුවා වාලම්පුරියක් විකුණලා. උපදේශනේ කොච්චර වැදගත්ද කියලා පේනවා. දැන් එතන තිබුණේ ගෙයි අපලයක් නෙමෙයි. වාස්තු විද්‍යාත්මක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද්ද ප්‍රශ්නේ? මේ කට්ටිය දවසකට සැරයක්වත් ටීම් වර්ක් එකක් ගෙදර නැහැ. එහෙම නැති කෙනා ඔෆිස් එකේ ටීම් වර්ක් කරයි කියලා ඔබ විශ්වාස කරනවද? මවාගෙන ඉස්පිරිතාලේ ටීම් එකක් කරා එහෙම වෙන්නේ නැහැ. හරි අමාරුයි. එහෙම කරන්න බෑ. ගෙදර වතුර නාස්ති කරන කෙනා ඔෆිස් එකේ වතුර ඉතුරු කරයි කියලා ඔබ හිතනවද? කාර්යක්ෂමතාව පටන් ගන්න කුස්සියෙන්, බාත්රූම් එකෙන්. දැන් අපිට මතකයි අපේ අම්මලා එහෙම සබන් පතුරක් තිබුණොත් බාත්රූම් එකේ විසි කරන්න බෑ. ඊළඟට ගන්න සන්ලයිට් කෑල්ලට අලෝලා පෙන්නන්නත් ඕන මේ අම්මේ කියලා. ඔඩිට් කරනවා අම්මා. තාමත් එහෙමයි. මම ලෙක්චරර් කියලා එකක් නැහැ ගහයි කෝස්සෙන්. අපිට ඒක පිළිසරණක්. ඒතකොට අපි වරදට පෙළඹෙන අම්මට බයයි. වයිස් චාන්සලර්ට වැඩිය අම්මට බයයි. විසිට් කරන්න පුළුවන් රැකියාවේ දේවල් විතරයි. අම්මා එහෙම නෙමෙයිනේ. කෝල් කරලා හැම එකම හොයනවනේ. එතකොට එහෙම බ්‍රේක් සිස්ටම් එකක් ජීවිතේ තියෙන හින්දා සමහර දේවල් වලදී අපි බ්‍රේක් ගහ ගන්නවා. ඉක්මන් වෙන්න යන්නේ නැහැ. මං කිව්වේ VC මැඩම්ට වැඩිය අම්මට බයයි අපි. බයිනවා. මොකද්ද කබූරුව කරපු වැඩේ කියලා. නිකන් නේ මගේ ගෝලියෝ ඉස්සරහම බයිනවා. ළමයි හිටියයි කියලා ප්‍රශ්නයක් නෑ එයාට. එතකොට අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ බලනවා සර් අපිට බයිනවා සර්ගේ අම්මා සර්ට බයින්නේ බූරුවයි කියලා. මම අපේ ගොල්ලන්ට කියන්නේ පුංචි බූරුවයි කියලා වරදක් කරා. ඉතින් ඒ බ්‍රේක් සිස්ටම් එක නිසා අපි නවතිනවා. දැන් අර ගෙදර වෙලා තින්නේ එහෙම නෑනේ. අම්මයි තාත්තයි දරුවෝ මොන පුරෝ ටික එකතු වෙන්නේ. ඕක බැලුවා කපුවා විකවාලම්පුරියක්. ඊට පස්සේ තව යාළුවෙක් මේ ඉතින් මේ මට ඉන්න මෝඩ යාළුවේ තව එකෙක් නෝනයි මහත්තයයි දෙන්නම අර ඒ පවුලේ වැඩි මල්ලු දෙන්නලු. දරුවා හම්බුණා දැන් තුන් කුළුඳුල්නේ. දැන් මේ ගෙදර විරසකලු හැමතිස්සෙම. ඇත්තටම විරසකයක් නෙවෙයි අල්ලපු ගෙදර වුන් තමයි කියලා තින්නේ තුන් කුළුඳුල් ඉන්න හොඳ නැහැ කියලා කියපු දවස් ඉඳලා ඔළුව වැඩ කරනවා ඒක. දැන් මේක විසඳ ගන්න ගිහිල්ලා කපුවෙක් ගාවට. ඔන්න කොහෙද දේවාලික. කපුවා බලලා කොළු ඒක ඇත්ත මේ තුන් දෙනාම එකට තියන්න බෑ. එකෙකුට මාරක යෝගයක්ද මොකද්ද තියෙනවා. එකෙක් වෙන් කරන්න කිව්වලු. ඉතින් දවසක් මට කිව්වා මාර වැඩේ අපිට හිත හදාගන්න බෑ. දැන් ලොකු පුතාව මෙහෙම කරන්න වෙනවා. හොස්ටල් එකේ නවත්තනවා. තුන් කුළුඳුල් අපලයක් තියෙනවා. මං කෝ එහෙම කිසිම අපලයක් නැහැ. ඔබ දන්නවද කේන්දරවල? මං කෝ මම දන්නේ නැහැ. මං ඒ උනාට මනෝවිද්‍යාව දන්නවා. මනෝවිද්‍යාවේ හැටියට මොකද්ද තුන් කුළුඳුල් කියන්නේ? ඇයි එහෙම අයට එකට ඉන්න බැරි කියන්නේ? ඒක කේන්දරේ ප්‍රශ්නයක් නෙවෙයි. එතන සයිකොලොජි කේස් එකක් තියෙන්නේ. දැන් මේ පවුලේ ලොකු පුතා බැඳලා තියෙන්නේ මේ පවුලේ ලොකු දුව. මේ පවුලේ ලොකු දුව කියන්නේ අනුප්‍රාප්තික අම්මා. අම්මට පස්සේ ඉන්න ඔතොරිටි එක තියෙන්නේ ලොකු අක්කට. එතකොට ඩිසිෂන් ගන්නකොට අම්මයි තාත්තයි ටිකක් වයසට ගිහිල්ලා කවුද දැන් ඩිසිෂන් ගන්නෙ? ආවරණ අනුමැතියකට යටත්ව ලොකු අක්කා තමයි ඩිසිෂන් ගන්නෙ. යටේ ඔතොරිටි තිබිච්ච ගෙදරක්. දැන් මෙහෙ ලොකු පුතා අනුප්‍රාප්තික තාත්තා. තාත්තා වයසට යනකොට තීරණ තීන්දුව ගන්නේ ලොකු අයියා. දැන් මුන් දෙන්න බැන්දහම දෙන්නම තීරණ ගන්න යනවනේ. ඒකයි වෙන්නේ. වෙන මොකුත් නෙවෙයි. කේන්දරයට පටවන්න බෑ ඒක. මං කිව්වා එක්ක උඹ කටවහන් ඉඳපන් එක්ක නෝනට කියපන්. ඒ පාරුකෝ නෑ මං කටවහන් ඉන්න නෝනට කියනට වැඩිය ලේසි කියලා. දැන් ඒ ගෙදර හොඳට තියෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ. හොඳ වෙලාවට ඌට වාලම්පුරියක් විකුණ ගන්න අර කපුවට හම්බුනේ නෑ. ඒ කපුවා මාව දන්නවනම් මට මොනවා හරි කොඩි විනයක් වුණා. ඒව ඔක්කොම සයිකොලොජි. ඒ ඔක්කොම සයිකොලොජි. ඉතින් මම මේ කීවේ ඔළුව පාවිච්චි කරන චූටි තැන් හිනහ වෙවි උදාහරණ වලින් කිව්වේ සමහර වෙලාවට අපි හිතන්නේ නැති ලොකු ප්‍රශ්න ඇති වෙනවා ඔය ගෙදර බෝඩ් මීටින් එක ගත්තේ නැති වුණොත් එහෙම රටදරුවෝ ඉන්නවා නම් WhatsApp වලින් හරි උන්ව බෝඩ් මීටින් එකට ගෙන්න ගන්න ඕන උන්ට වෙලාව තියෙන්න ඕන අපිත් එක්ක කනෙක්ට් වෙන්න WhatsApp හරහා හරි වීඩියෝ කෝල් එකකින් හරි එහෙම අදා ගන්න ඕන ගෙදරත් සිංහයා වගේ ඉන්න ඕන දැන් මේ සින්දුවේ තියෙන එකේද වාචකය අර තාත්තාගේ සිද්ධියේදී මට මතක් වුණේ ඒක මේ ගීතේ මාලනී බුලත් සිංහල මහත්මිය ගායනා කරනවා පළවෙනියා නුඹයි මා කුස පිළිසිඳුනේ පළවෙනියා වෙවි පන්තියේ නුඹ හැදුනේ ඒ පළවෙනියා වෙන්න තිබිච්ච මානසිකත්වයේම තමයි උඹට වින කෙරුවේ පළවෙනි වරද කරු වී දඟගෙට යවුනේ එම මිනිස්සු හැමදාම දිනන්නම ඕන පරදින්න කැමති නැහැ
එක වෙන්න ඕන, දෙක වෙන්න බෑ කවදාවත්. එහෙම වෙයිද අපිට ඉතින්? නෑ. මේ ගීතේ කියන දරුවා එහෙම කෙනෙක් විදිහට පොඩි කාලේ පළවෙනි දරුවා කුසට ආවහම අම්මලා හරි සතුටු වෙනවා. පළවෙනියා නුඹයි මා කුස පිළිසිඳුනේ. පළවෙනියා වෙවි පන්තියේ නුඹ හැදුනේ. හැම තැනින්ම ක්‍රීඩා වලින්ද හැම එකෙම එක. හැමදාම එක. දෙක වෙලා නැහැ. හැබැයි රස්සාවට ආවහම එහෙම වෙන්නේ නැහැ. දෙක වෙන්න වෙනවා. අඩියක් පස්සට ගන්න වෙනවා. වරදිනවා, පරදිනවා. ඔළුව පාවිච්චි කරලා නිවැරදි කරගන්න වෙනවා. ඒකට මේ ගීතය කියන පුතා සූදානම් නැහැ. ඒ නිසා යා අපිලිපන් පාරක අපරාධ පාරකට යොමු වෙනවා. අවසානයේ මෙයා සිරගත වෙනවා. කවුද හිරේ ගියාම පුතා වැඩියම බැනුම් අහන්නේ? ඕ තාත්තටත් වැඩිය බැනුම් අහන්නේ අම්මානේ. දැන් අපේ සංස්කෘතියේ එක වැරදිච්ච තැනක් ඒක. ආදරණීයම වචනය තමයි වැඩියම අවභාවිත කරන වචනයත්. මොකක්ද ඒ වචනය? අම්මා. බඩරි දෙන්න ගත්තත් අනේ අම්මේ කියලා කියවෙන්නේ. ඒ වගේම බනින්න ගියාමත් උඹේ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ වැඩියෙන්ම අවභාවිත වෙන්නේ වැඩිම ආදරණීය වචනය. අපේ සංස්කෘතියේ කොහේ හරි වැරදිලා තියෙනවා. ඔබ මේව කල්පනා කරන්නේ. අපි මාධ්‍ය මේවා කිව්වහම සමහර උඩ ගිහින් බිම වැටෙන්නේ. කවුරුත් විවෘතව කියන්න බයයි කියලා. ඉතින් මොකටද බය වෙන්නේ? අද 21 වෙනි සියවස. අම්මා කියන ආදරණීයම වචනය තමයි බනිද්දී තව කෙනෙකුට අපහාස කරද්දී වැඩිපුරම අවභාවිත කරන වචනය. එහෙම කරන්න පුළුවන්ද? ඒකනේ අපිට තියෙන ප්‍රශ්නේ. දැන් මේ අම්මට හොයාගත්තද? දසතින් අපවාද නින්දා මට ලැබෙන ඒ නුඹ නිසයි අද මහ උළුගෙයි සිටින සින්දුවේ තියෙනවා. අන්තිම ටික තමයි පැන්සලට සම්බන්ධ වෙන්නේ. මේ අම්මා කියනවා දැන් උඹ හිරෙන් නිදහස් වෙලා එන දවසට කවුරුන් ඒද මල් පාවඩ අතුරන්න. අර වරදට අනුබල දීපු කවුරුත් නැහනේ. දැන් ඔය රෝහල් වලක් කියන්නේ ලෙඩ්ඩු. අරක්කු බෝතලේ අල්ලන්න යාළුවෝ හිටියට සේලයින් බෝතලේ අල්ලන්න ඉන්නේ නර්ස් නෝනා විතරයි. එහෙම කියපු ලෙඩ්ඩු නැද්ද? පාටියේදී මද්‍රව්‍ය පැකට් එකට යාළුවෝ ගොඩක් හිටියට ඇඳට වැටිලා මැෂින් ටික ගැහුවට පස්සේ එතන ඉන්නේ අර කාර්ය මණ්ඩලයේ දෙතුන් දෙනෙක් විතරයි අවසාන. ඒක නිසා මේ අර අම්මටත් වෙනවා ඒක කියන්න පුතාට. ඒ දවස්වල වෙන ලොකු වාහන වලින් ආපු යාළුවෝ මිත්‍රාදීන් සෑහෙන්න හිටියා. යාළුවෝ හිටියා. දැන් නෑ. කවුරුන් නේද මල් පාවඩ අතුරන්. අන්තිම පේලි දෙක හරි ලස්සනයි. ඒකේ කියනවා වරදක් වුණත් වන්නේ මතුදා හොඳට මොහොතක් වුණත් ඇති හොඳ මිනිහෙක් වෙන්න. එතනට තමයි මං හරිම කැමති. ඇත්තටම ලෝකයේ මිනිස්සු වෙනස් වෙලා තින්නේ මේ වගේ ලොකු වැඩවලින් නෙමෙයි පොඩි සිද්ධි වලින්. වරදක් වුණත් වන්නේ මතුදා හොඳට ඔළුව පාවිච්චි කරොත්. වරදක් වුණත් වන්නේ මතුදා හොඳට ඔළුව පාවිච්චි කරලා නිවැරදි කරගත්තොත් මොහොතක් වුණත් ඇති හොඳ මිනිහෙක් වෙන්න. මේක ඔබට වඩා ගෙදර ගිහිල්ලා දරුවෝ පුරන්ට ෆෝන් එකෙන් අහන්න දෙන්න. මට මේක අහන වාරයක් පාසා අර රාජ්‍ය නිලධාරී මහත්තයව මතක් වෙනවා. දැන් නීතිඥයෙක් බලන විදිහට නෙමෙයිනේ මම බලන්නේ උපදේශකවරයෙක් හැටියට. නීතිඥයෝ බලන්නේ වෙන විදිහකට ඒ සිද්ධිය දිහා. මට හිතෙන්නේ යා බේර ගන්න තිබුණ විදිහ. එයාම කියන අපරාධේ මට ඒ වෙලාවේ සීට් එකෙන් නැගිටලා කැන්ටිමට ගිහිල්ලා ප්ලේන් ටියක් බීලා ආයි ආවනම් ඒ ආවේගය මගේ නැති වෙලා. ඒ මොහොතක ආවේගයක් මට ආවේ. ඒ වෙලාවේ මම ඒ කෝල් එකට ආන්සර් කරන්න නැතුව එළියට ගිහින් බුලත් පිටක් කාලා ආවනම් ඒක පොඩ්ඩක් බැලන්ස් වෙනවා. ඒක මොහොතක ආවේගයක් ආවේ. අපි කාටත් එහෙම වෙනවා. සමහර සිද්ධිවලදී අපි පොඩ්ඩක් නැගිටලා එළියට ගිහිල්ලා උලන් ටිකක් වැදිලා තේ එකක් බීලා කැන්ටිමට ගිහිල්ලා යාළුවෙක් එක්ක කතා කරලා පොඩ්ඩක් විනාඩි 10ක් රීෆ්‍රෙෂ් වෙලා ආයෙනෝ රාජකාරියට. එතකොට චුට්ටක් අපි මානසිකව වෙනස් වෙලා. එහෙම තැන් තියෙනවා. අර මාත්‍යා කියනවා මට අපරාධය වෙලේ ඔෆිස් එකෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා කැන්ටිම පැත්තේ තේ එකක් බීලා ආවනම් ඉවරයි කියලා. මේ සින්දුව රස විඳින්න එහෙනම් අපිට ඔය පැත්තෙන් දාලා දෙන්න ගීතය. මට හිතෙනවා අයි මාළනී මේවා ඒ කාලේ ගායනා කරේ කියලා. මේ ඇතුලේ තියෙන අපවට ආයින මිනිසුන්ගේ ජීවිතේ.
සිතක් උනත් ඇති හොඳ මිනිහෙකු වෙන්ට. අහලා තිබුණාද? පරණ සින්දුවක්. අපේ අවාසනාවට මේවා වැඩි මාධ්‍යයෙන් ඇහෙන්නේ නැහැ දැන්. ගොඩාක් පරණ ගීතයක් එච්.එම්. ජයවර්ධන මහත්මයාගේ සංගීතය වසන්ත කුමාර කොබවක මහත්තයාගේ පද රචනය. පරණ ගීතයක්. හැබැයි හරිය ලස්සනයි. මේ මාධ්‍යෙන් මේවා වැඩිපුර අහන්න දෙන්න ඕන කාටද දන්නවද? ඉස්කෝල ළමයින්ට. අපිටත් වඩා. අද ඉස්කෝලවල තියෙන එහෙම තත්වයක්. සමහරට ඔබේ දරුමුණු පුරොත් මෙව්වට ගොදුරු වෙලා ඇති. ඇතම් පාසල් වල අපි වැඩසටහන් වලට ගියාම අමුතු සිද්ධි අහනවා. මේ ළඟදී කළුතර දිස්ත්‍රික්ක ප්‍රෝග්‍රෑම්ස් වගේ එකදී එක දියණියක් ඇවිල්ලා මට කියනවා වැඩසටහන ඉවර වෙලා මේ සර් මට TikTok accounts 16ක් තියෙනවායි කිව්වා. ඉතින් මං කිව්වා යාකෝ මට එකක්වත් නැහැ. ඔයා කොහොමද 16ක් හැන්ඩල් කරන්නේ? සර්ට වැඩක් නැහැ නේක මං කොහොම හරි කරනවායි කිව්වා. එන කටකාර කෙල්ලෙක්. ඉතින් මං අහුවා දැන් ඕක කියන්නද දුවන් ආවේ පස්සෙන්? නෑ සර්. මේ සින්දුව ඇහුවාම මට හිතුණයි කිව්වා ඒ 16ම ඩිඇක්ටිව් කරලා වැඩ කරනවා යද්ද ඉඳලා කියලා. මට ඇත්තටම කඳුළුත් ආවා. මං කිව්වා මුළු සභාවේ හිටපු අනිත් කවුරුත් මං කියපුවා ඔලුවට ගත්තේ නැත්තත් මට සතුටෙන් ගෙදර ගිය හැකි ඔයා වෙනස් වුණා. සර් හැබැයි මැඩම්ට කියන්න එපයි කිව්වා. මං කිව්වා මම මැඩම්ට කියන්නේ ඔයා වෙනස් වෙන්න. ඔයා වෙනස් වුණාද කියලා මං ආයි හොයන්න එන්නෙත් නෑ. මං ආයි මේ ඉස්කෝලේට එයිද දන්නෙත් නෑ. ඔයා අවුට් වෙන්න කලින්. ඔයාට හිතුණා නම් ලොකු දෙයක් කිව්වා එහෙම. මම මෙච්චර දවසක් හිතන් හිටපු ඔක්කොම වෙනස් වුණායි කිව්වා. මං කෝ ඔයා පින් දෙන්න ඕන මට නෙමෙයි. පාලනී බුලත් සිංහල මැතිනියට. එතුමිය අද ජීවතුන් අතර නෑ. හැබැයි එතුමියගේ ගීත අද ජීවිතවල මිනිස්සු යා යුතු නොයා යුතු පැති තීරණය කරවන්නේ ඒ හඬට පුළුවන් වෙලා තියෙනවා. අර අන්තිමට කියන්නේත් නිකන් හරි ආදරණීය පංචහැකින්නේ. මොහොතක් වුණත් ඇති හොඳ මිනිහෙක් වෙන්න කියන්නේ තරහෙනුත් නෙවෙයි ඒකේ ඒ කියන විදිහෙම අසන්නා වෙනස් වෙනවා. ඒ නිසා මට පැය 4ක් මහන්සි වෙලාවත් කියා ගන්න බැරි ටිකක් විනාඩි 4කින් ගීතයේ තියෙනවා. ඔන්න පැන්සලේ දෙවනි එක. මොලේ පාවිච්චි කරන්න කියන එක තමයි පැන්සල ටික ඔළුව පාවිච්චි කරන්න කියලා. හරිනේ. ඔළුව පාවිච්චි නොකර ශනික කෝපය නිසා මිනිස්සු කොච්චර දේවල් කරගන්නවද? Tamanටම හානි කරගන්නවා. තුන්වෙනි එක පුළුවන් වෙලා තියෙනවා. තුන්වෙනි එක පැන්සලට කියනවා ඔහොම ලියනකොට අඳිනකොට තුඩ ගෙවෙනවා තුඩ මොට වෙනවා. ඔයා මතක තියාගන්න උල් කරන්න ඕන බව. උල් නොකරපු පැන්සලක් මොට්ට වෙච්ච පැන්සලක්. ඒකෙන් වැඩක් නැහැ. මොට්ට වෙච්ච පැන්සලක් කවුරුත් අතට ගන්නෙ නැහැ. ඒකෙන් ලියන්න බෑ. උල් කිරීම වේදනාකාරී ක්‍රියාවලියක්. උල් කරන්න ඕන කටරෙක්ට දාලා. කොච්චර වේදනාකාරී වුණත් උල් කරන්න ඕන. තුන්වෙනි අවවාදේ හරි ලස්සනයි. අපිත් එහෙමයි. අපිත් උල් කරන්න ඕන. අපි මොනවද උල් කරන්නේ? අපේ දැනුම, අපේ කුසලතා, වැඩ ආකල්ප. ඔය තුන උල් කර ෂාප් කරන්න ඕන, තියුණු කරන්න ඕන. පරණේව දැන් මදි. අපි දැනන් හිටපු පරණ තාක්ෂණය වෙනස් වෙලා. පරණ දැනුම වෙනස් වෙලා. පරණ නීති වෙනස් වෙලා. දැන් ඇත්තටම පරණ ලෙඩක් නෙමෙයි අලුත් ලෙඩ හොයාගෙන තියෙනවා. අලුත් ප්‍රතිකාර හොයාගෙන තියෙනවා. ඉස්සර තිච්ච ලෙඩ වලට වැඩිය. ඉතින් ඒ නිසා උල් කරේ නැති වුණොත් එහෙම අපි අවලංගු කාසියක් බවට පත් වෙලා අපේ වටිනකම අඩු වෙලා යනවා පැන්සලට වෙනවා වගේ. උල් කරනකොට රිදෙනවා. හැබැයි උල් කරන්න වෙනවා. ඒ කියන්නේ අලුතෙන් ඉගෙන ගන්න අරවා මේවා කියවන්න කරන්න ගියාම වෙහෙසයි දැන්. ඉගෙන ගන්න වයසක නෙමෙයි අපි ඉන්නේ ඉස්කෝලේ යන කාලේ නෙවෙයි. ඒක වෙහෙස කර උනත් කරන්නම වෙනවා. නැත්තම් මොකද වෙන්නේ? වෘත්තිය ඇතුළෙත් සමාජය ඇතුළෙත් අපි පස්සට යනවා දන්නේම නැතුව. ඒ නැතුව ඉන්න නම් අප්ඩේට් වෙන්න ඕන කියලා මේ කියන්නේ. අප්ඩේට් වෙන්න ඕන කියලා. ලෝකේ මගේ ශේෂ්ත්‍රයේ වෙන අලුත් දේවල් මම දැනගන්න ඕන ඉක්මනින්. ඒකට එක උපරවැට්ටියක් මොකද්ද? කියවන්න. ෆෝන් එකෙන් හරි කියවන්න. මේ ෆෝන් එකෙන් හරි බලන්න, නිවුස් බලන්න. පත්තරේ ගන්නවා නම් වාට්ටුවට හරි හොස්පිටල් එකේ කැන්ටිමට හරි කමන්නේ. නිකන් උඩින් පල්ලෙන් හරි සිරස්තල ටික හරි බලන්න. ඒවා අපිව අප්ඩේට් කරනවා. දැන් මේ දවස්වල මම හරියට උනන්දුවෙන් කියවනවා මේ චීනේ පටන් ගත්ත අලුත් මගේ විෂයට අදාළ දේවල් නිවාඩු ක්‍රමයක් ගැන. චීනයේ පටන් ගත්ත unhappy leave කියලා එකක්. unhappy leave දවස් 10ක් දීලා තිනවා චීනු අවුරුද්දකට එහෙ සිටිසන්ලට. unhappy leave කියන්නේ උදේට නැගිට්ටාම මම සතුටෙන් නෙවෙයි වගේ නම් ඉන්නේ. බොස්ට කෝල් කරලා කියනවා සර් මම අද සතුටෙන් නෙමෙයි ඉන්නේ.
මං අද වැඩට එන්නේ නැහැ. කොහොමද ලංකාවේ දුන්නා නම් එහෙම? ජනවාරි මාසේ දවස් 10 ඉවර වෙයි. ඒ 10 තෙලම ගන්නවා. හැමදාම මට අද සිටි සතුටක් නෑ හිතේ ඉස්පිරිතාලේ එන්න කියලා නිවාඩු 10යි. ඒ නේද? චීනුන්ට දවස් 10ක් දීලා. දැන් මම ඒක ගැන හොයනවා කියවනවා. ඉතින් මගේ විෂයනේ. අපේ රටේ එහෙම නිවාඩු ක්‍රමයක් නෑනේ. හැබැයි ඒගොල්ලන් කොන්දේසි තියෙනවා රැකියාව හෝ රැකියාවට සම්බන්ධ හේතුවකින් ජනිත වන අසතුටක් විතරයි. ගෙදර මොකක් හරි ප්‍රශ්නයකින් අසතුට වෙලා එහෙම බෑ. රැකියාව හෝ රැකියාව ස්ථානයට සම්බන්ධ හේතුවක් නිසා නම් මේ අසතුට ජනිත වෙන්නේ එහෙම අන්හැපි ලීව් එකක් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ලෝකේ පළවෙනි වතාවට නෙමෙයික දැන් මනින්න විදිහකුත් නෑ. දැන් ලෙඩ නිවාඩුවක් නම් අපිට මෙඩිකල් ප්‍රූෆ් එකක් තියෙනවා. අන්හැපි ලීව් එකකට මොකද්ද ප්‍රූෆ් එක? ඔප්පු කරන්න එවිඩන්ස් නෑ. ඒක හිතේ ඇතිවන හැඟීමක් අසතුට. ඊළඟ පැයේ නිවාඩු අනුමත වුණාම අන්හැපිය ඉවරයි හැපීනේ ඊළඟට. ඒක නෙවෙන්නේ. දැන් ඕක ප්‍රූව් කරන්නත් බෑ. නමුත් චීනු එහෙම එකක් දීලා තියෙනවා. දැන් ඒක අධ්‍යයනය කරනවා. ඊළඟට ප්‍රංශය 2017 ඉඳන් ක්‍රියාත්මක කරනවා right to disengage කියලා law එකක්. HR practice එකක්. රැකියා ස්ථානයෙන් බැහැරව සිටියදී රාජකාරී දුරකථන ඇමතුම් වලට උත්තර දෙන්නේ නැහැ කියලා. ඉතින් අපි එහෙම කරන්න බෑ. වෛද්‍යවරු on call ඉන්නවා, කාර්ය මණ්ඩලයේ එහෙම ඉන්නවා. රැකියා ස්ථානයෙන් ඒ කියන්නේ සරලව කිව්වොත් අපි වැකේෂන් එකේ ඉඳෙද්දී ඔෆිස් එකෙන් එන කෝල් වලට උත්තර දෙන්නේ නැහැ, ඊමේල් එකකට උත්තර ලියන්නෙත් නැහැ. කෙලින්ම disconnected from the job කියලා. අපි එහෙම කරන්න බෑ. එහෙම කරන්න ඉල්ලීම් කරන්නත් එපා වෘත්තීය සමිතියටවත් කියලා. කොහොම හරි එහෙම එකක් ප්‍රංශේ කරා. දැන් ස්වීඩනය, නෙදර්ලන්ඩ්, ෆින්ලන්ඩ් වගේ රටවල් කරගෙන යනවා. ඉතින් මම ඒවා හොයනවා. මගේ ෆීල්ඩ් එකට අදාළයිනේ. අන්න ඒ වගේ අපිට අප්ඩේට් වෙන්න වෙනවා, හොයන්න වෙනවා. සීකර්ස්ලා වෙන්න වෙනවා, seeking always. ඊළඟට මගේ කවුන්සලින් පැත්තට අදාළව වෙනද හිතපු නැති ලෙඩාද. දැන් අපි ඉස්සර ડિප්‍රෙෂන් ගැන කතා කරුවා. දැන් අලුතෙන් හොයාගෙන තියෙනවා වෛද්‍යවරු සෙක්ස් ડિප්‍රෙෂන් කියලා එකක්. සෙක්ස් ડિප්‍රෙෂන්. සිංහල වචනේ කොහොම හදන්නද මන් දා නිකන් ලිංගික විෂාදය වගේ වචනයක් දාන්න වෙන්නේ. සෙක්ස් ડિප්‍රෙෂන් කියන්නේ අපි හිතන එකක් නෙමෙයි. බටහිරෙන් එන එකක්. ඒක ඇවිත් තියෙන කොරෝනා වලින් පස්සේ කියලා කියනවා. ඒ කියන්නේ මේ පාසල් යන වයසේ අපිට හැදෙන්නේ නැහැ ඒක හොඳේ. පාසල් යන වයසේ දරුවන්ට අර තමන් වැඩි වියටපත් වෙන කාලෙදී එන හැඟීම් කියන්න යාළුවෙක් නැති වුනහම එන පීඩනය. බලන්න ඒකෙත් ඇති. අපිට නම් මොකෙක් හරි හිටියන්නේ උණුවර්පකින් හරි මචං මෙහෙමයි කියන්නේ. එහෙම නැත්තම් මේ ආස්තේ දාගෙන හරි අරව මේවා පතර අපේ ඉස්කෝලවල බැලුවා නේද? ඒ කාලේ. මම දන්නේ ගර්ල්ස් ස්කූල් වල කොහොමද කියලා. දැන් එහෙම දැන් ඒක ඔය ඕන නැතෙන් දැන් අපේ සංස්කෘතියේ අම්මා තාත්තා ඕක කියලා දෙන්නේ නැහනේ උඹට මොකෝ වෙලා තියෙන්නේ දැන් කියලා. දියණියකට කියලා දෙයි බොහෝ විට අම්මා. පුතාලා තාත්තගෙන් අහන්නෙත් නැහැ තාත්තා උට බයිනවා සමහර ගෙවල් වල බලපන් තොට වෙලා තියෙන දේ කියලා. ඒකට ඌ හිතන්නේ උට ලෙඩක් කියලා. ඒක ස්වභාවික ක්‍රියාවලියක්. දැන් අර බටහිර අයිසොලේට් කළා දැන් අපේ වගේ ලොකු මේ විස්තృత පවුල් නෑ න්‍යෂ්ටික පවුල ඉන්නේ අම්මයි තාත්තයි වැඩට යනවා ලොකු ෆ්ලැට් එකක ජීවත් වෙන්න ඩිවයිස් එකයි කම්පියුටරයි එක්ක එයාගේ හෝමෝන වෙනස් වෙලා එයා වැඩි වියටපත් වෙලා හැංගීම් චිත්තාවේග වෙනස් වෙද්දී ඒක කියන්න යාළුවෙක් නැති වුනහම එන පීඩනේ බලන්න මාර ලෙඩ අම්මා මුත්ත කාලේවත් අහපු නැති ඒවා දැන් ඒවට කවුන්සලින් තෙරපිස් හොයන්න ඕන අපි දන්න චිකිත්සක ක්‍රම වැඩ කරන්නේ නැහැ ඒවට නිකන් ડિප්‍රෙෂන් වලට කියන ක්‍රම අපි මෙහෙම කරමු මේ ට්‍රීට්මන්ට් ප්ලෑන් එකට යමු කිව්වට සෙක්ස් ડિප්‍රෙෂන් වලට තියෙන වෙන මූලයක් තියෙන්නේ. එයාට අසන්නෙක් නැහැ. දෙසන්න විතරයි ඉන්නේ අසන්න වටනේ. එහෙම කිව්වම මාත් දෙසන්නෙක් නේද? එතකොට ඒක අද හොයාගෙන යනවා අපි අධ්‍යයනය කරගෙන යනවා. ඔන්න ඔය වගේ අපේ ෆීල්ඩ් එකේ උල් කරන්න ඕන. අප්ඩේට් වෙනවා. දැන් මේ ශාස්ත්‍රයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ අලුතෙන් හොයාගන්න ඒවා යන්ත්‍ර බෙහෙත් ලෙඩ එක එක ක්‍රම දැන් ඔබට අදාළව නිකුත් වෙන චක්‍රලේඛ සමහර වෙලාවට අමාත්‍යාංශයෙන් මොනවා හරි ඒවා ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඊළඟට එහෙම නැතත් අපේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ කණ්ඩායමක් විදිහට වැඩ කිරීම ගරු කිරීම මනුෂ්‍යත්වය ඒ වගේ ඒවා ගැන තියෙන යාවත් කාලීන බව ඔය කියන්නේ. ඔන්න තුන්වෙනි රහස. එතකොට අපි අප්ඩේට් නොවුනොත් මොකද වෙන්නේ? අවලංගු වෙලා යනවා දැනුම සහ කුසලතා. අපේ ඊළඟ බැච් එක ජූනියර්ස්ලා අපිට වඩා ජූනියර්ස්ලා ගොඩාක් ඉදිරියට යනවා අප්ඩේට් වෙන නිසා. අද ලෝකේ ප්‍රවණතාවක් එක. ඒගොල්ලෝ වේගෙන් යාවත් කාලීන වෙන තාක්ෂණය නිසා. එතකොට ජූනියර්ස්ලා අපිව පහු කරගෙන යන එහෙම යන්න ඕන.
අපි ගිහපු දුර නෙමෙයි ඒගොල්ලෝ ඊට වැඩිය දුර යා යුතුයි. නමුත් අපිට ඒගොල්ලන්ගෙන් හරි ඉගෙනගෙන සමහර දේවල් ගැන අප්ඩේට් වෙන්න පුළුවන්. දැන් මම සමහර තාක්ෂණය ගැන මම දන්නේ නැති දේවල් ওই ලැප්ටොප් වල වැඩ ආරෝපය මම අහගන්නේ කැම්පස් කොල්ලන්ගෙන්. උන් දන්න ඔක්කොම. අනේ පුතේ මේක පොඩ්ඩක් කියලා දීපන් කිව්වම ගෙදරට ඇවි කියලා දීලා නිකන් මට ටියුෂන් එකක් දෙනවා වගේ. හරි ආසයි සරුත් අපෙන් තමයි අහගන්නේ කියලා. හොස්ටල් එකෙත් ගිහින් කියන. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. මම මගේ වැඩි කරගත්තා. එයාටත් අභිමානයක්. ඒ අන්‍යෝන්‍ය ගෞරවය තිබුණොත් අපි දන්නේ නැති ගොඩක් ಜಾති ළමයි අද දන්නවා. විශේෂයෙන් තාක්ෂණය. ඒගොල්ලෝ දන්නවා. ඉතින් අපි මහන්සි වෙන්නේ නැහැ හොයන්න. එයාලගෙන් අහගන්නවා. ඒගොල්ලෝ දන්නවා. උල් කරන්න ඕන. හතරවෙනි එක තමයි වැදගත් මේක. පළවෙනි තුනම අමතක කරත් පැන්සලට කියනවා. හතරවෙනි එක අමතක කරන්න එපා. පැන්සල ඔයා පැන්සලක් වෙන්නේ ඇතුලේ මිනිරන් කූර තියෙනකන් විතරයි. මිනිරන් කූර හැලුනොත් නිකන් ලී කෑල්ලක් විතරයි. හිස් පුස් ලී කෑල්ලක් විතරයි. මිනිරන් කූර නම් හලා ගන්න එපා. කොහේ ගියත් මොනවා කෙරුවත් මිනිරන් කූර තමයි ඔයාගේ අනන්‍යතාවයේ ශක්තිය. ඒක ගිලිහුණාට පස්සේ ඔයා පැන්සලක් නෙමෙයි. බලන්න ඒකෙත් ඇති. එතකොට අපේ මිනිරන් කූර මොකද්ද? අපේ මිනිරන් කූර තමයි මනුෂ්‍යත්වය. මිනිස්සු මනුෂ්‍යත්වයේ ගිලිහුණාට පස්සේ තිරිසනුන්ටත් වැඩි අන්ත වෙනවා. අපි එහෙම සිද්ධි ප්‍රවෘත්ති වලට දකින්නවා. එහෙම සිද්ධි දකින්නවා. දැන් ඔය පහුගිය කාලේ එහෙම සිද්ධියක් අපි දැක්කා. දුව වැඩි වියටපත් වෙනකන් බලන් ඉඳලා දූෂණය කරපු තාත්තා කෙනෙක් ගැන ප්‍රවෘත්ති. ඔබට විශ්වාස කරන්න පුළුවන්ද මේ ලංකාව? ශාල නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තියෙන ඒවට අපරාධ නඩුවක්. එතකොට ඒකයි මං කිව්වේ මනුස්සකම නැමැති මිනිරන් කූර හැලුණයින් පස්සේ තිරිසනුන්ටත් වැඩිය අපේ ඉඩ් මනස චිත්තාවේග වැඩ කරන්නේ ඊටත් වැඩිය අන්ත විදිහට දරුණු විදිහට. පැන්සලට කිව්වේ ඒක. කොහේ ගියත් මොනවා කෙරුවත් මිනිරන් කූර හලා ගන්න එපා. ඒතර අපිටත් කොහේ ගියත් මොනවා කෙරුවත් කාත් එක්ක ඇසුරු කළත් මොන රාජකාරිය කළත් කොච්චර හිර වෙන තැනක් අසරණ වෙන තැනක් ජීවිතේ ආවත් මිනිරන් කූර හලා ගන්න හොඳ නැහැ. මොකද්ද අපේ මිනිරන් කූර? මනුස්සකම. මනුෂ්‍යත්වයේ නැමැති මිනිරන් කූර. ඒක හැලුණට පස්සේ අන්‍යෝන්‍ය ගෞරවය නැතුව යනවා. එකට වැඩ කරන්න බැරුව යනවා. නායකත්වය පිළිගන්නේ නැතුව යනවා. අර ඊගෝ එකක් මමත්වයක් ආරෝපණය වෙනවා, නිහතමානීකම ගිලිහිලා යනවා. ඊට පස්සේ අපේ වෘත්තීය සංවර්ධනය අඩාල වෙනවා. අපිත් එක්ක ඉන්න නෙට්වර්ක් එක ටික ටික අපෙන් කැඩිලා යනවා. ගෙදර මිනිසුන්ටත් අන්තිමේ අපිව රුස්සන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. මූලයට ගියොත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපේම මිනිරන් කූර ටිකක් හැලිලා. දැන් ඔය වැලන්ටයින් දවසේ මෙහි සැමරුවද නෑනේ. ලෙඩත් එක වැලන්ටයින් දවසේ සමහර ආයතන සැමරුවා ඇත්තටම. සමරනවා කියලා ඉතින් බැලුන් ටිකක් එල්ලලා ඕක තමයි කරන්නේ. අපිට එන්න කියලා දේශනයක් කළා ආදර ගීත දෙක තුනක් දාලා. එදාට මම මේ සින්දුව දාලා හරියන්නේ නෑනේ. වැලන්ටයින් සින්දු දාන්න එපා. ඉතින් මං කට්ටියකින් ඇහුවා කම්පැනි දෙක තුනක මාත් එදා ගියා වැඩසටහන වලට ආදරය කියන්නේ මොකක්ද? උත්තරයක් නැහැ. ආදරය කියන්නේ මොකක්ද? ඉතින් එක ඒවා තියුණා ආදරය කියන්නේ සර් මං ගැන හොයන එක. ඊට පස්සේ මං ඇහුවා ඔයා කොහොමද එයා ඔයා ගැන හොයනවා කියන්නේ? මට සර් උදේම good morning message එක එනවා. රැට good night message එක. ඉතින් මටත් ඒවත හැකිනේ ඔය දෙක ඔයාට. එතකොට මං ඔයාට ආදරේද? එයා හිර වුණා. ඒ කියන්නේ ආදරේ මැනලා තියෙන්නේ මොකෙන්ද? මැසේජ් ආපු මැසේජ් ගානෙන්. තව කෙනෙක් එයා කොයි වෙලෙත් මට මිස් කෝල් එකක් ගහනවා. ඉතින් මං කිව්වා මට දෙන්නන්ගේ මාත් ගහන්න. ඔයා හිතන්නේ මං ඔයාට ආදරේ කියලාද? අනේ නෑ සර්. ඉතින් එහෙනම් කොහොමද ආදරේ මිස් කෝල් ගානෙන් මනින්නේ? එහෙම කියපු තරුණ පිරිස් සිටියා. එතන කොච්චර පටු තැනකද කියලා තිබුණේ. මං සූත්‍ර කියලා දුන්නා. ආ කියන්නේ වෙතට, දර කියන්නේ දරනවා. හදවතටගෙන යමක් හෝ යමෙක් දරන සලකන තකන රකින්න ගතියයි ආදරය කිව්වහම උඩ ගියා කෙල්ල කොල්ල ටික කොම්පැනි වල කවුරුත් කියලා දීලා නැහැනේ මං කෝ සංස්කෘත වචනයක් තියෙන්නේ මේ සිංහල වචනේ පිටිපස්සේ වෙතට දරනවා දරය කියන්නේ කොහෙටගෙන දරන ගතියද හදවතටගෙන යමෙක් හෝ යමක් දරන සලකන රකින්න ගරු කරන තකන ගතිය ආදරය ඊළඟට මං ඇහුවා බැඳපු අය අත උස්සන්න අත ඉස්සුවා මං දැන් හස්බන්ඩ් කොහෙද ඉන්නේ ඔක්කොම කිව්වා ගෙදර ගෙදර නෙවෙයිනේ දැන් ඉන්න ඕන ආදරේ අර්ථකථන යනවා කොහෙද ඉන්න ඕන වයිෆ් ළගෙන් ඇහුවේ ඊළඟට හස්බන්ඩ් ළගෙන් ඇහුවේ නේ වැඩක් නෑ උන් කියනෝනේ දැන් උත්තරේ කියුණා ගෙදර කිව්වා ඉන්නේ මං කිව්වා ගෙදර තමයි භෞතිකව ඉන්නේ නමුත් ආදරයක් තියෙනම් කොහෙද ඉන්න ඕන
ඊළඟට වකෝ අම්මා මැරිච්ච දැනට ජීවතුන් අතර නැති අය අත උස්සන්න ඉස්සුවා. අම්මා දැන් කොහෙද ඉන්නේ? කනත්තේ. නෑ. භෞතිකව අම්මා මේ මිහි පිට නැති වුණත් ආදරයක් අපි තුල තියෙනම් කොහෙද අම්මා ඉන්න ඕන? හදවතට ගෙන තකන සලකන දරන ගතියයි ආදරය. අපේ රට භාෂාව සංස්කෘතිය හදවතේ තබා රකින්න සලකන එහෙනම් මොකද්ද? ජාත්‍යාලය. ඒකත් ආදරයේ කොටසක්. පරිසරයේ සතා සිව්පාවා හදවතට ගෙන තකන සලකන ගතිය, ගරු කරන ගතිය ඒකත් ආදරය. ඒ ඕන තැනකට ආදරේ ફોකස් කරන්න පුළුවන්. අන්තිමේ අර කොල්ල කෙල්ල කියන ඕක තමයිලු නිර්වචනේ. මං කෝ මගේ නිර්වචනය නෙවෙයි මේක ලෝකේ තියෙන එකක්. හැබැයි එක channel එකක්වත් වැලන්ටයින් දවසේ ඕක කියලා දුන්නේ නැහැ. ඒ වෙනුවට මේ කෝපි බීලා බිස්කට් කාලා බැලුම් පුපුරවලා සරුංගල් යවලා නිකන් හිටියා. ඉතින් ඕක අදත් කරන්න බැරි ඔය වැඩ ටික. එදාම කරන්න ඕනේ නෑනේ. ඊළඟට සූත්‍ර කියලා දුන්නා love comes in respect. ආදරය තනියෙන් එන්නේ නෑ. ආදරය එන්නේ ගෞරවයත් එක්ක. තනියෙන් ආදරයට ආවට ඉන්න බෑ. වෙන දෙයක් එක්ක ආවොත් ආදරය එනෝ සැකයත් එක්ක. ඒක උත්සන්න වුණාම හැදෙනවා පැතොලොජිකල් ජෙලසි නැත්නම් ඔතෙලෝ සින්ඩ්‍රෝම් කියලා රෝගයක්. හේතු නැතුව සැක කරන රෝගය. තමන්ගේ ආසන්නමයව හේතු නැතුව සැක කරන්න පටන් ගන්නවා. මන් දන්නේ ඒක මට ලෙඩක් කියලා. මං අනිත් අය සැක කරනවා. හැබැයි ඇත්තටම තියෙන්නේ මට ලෙඩක්. ඊළඟට ආදරේනෝ යටත් කර ගැනීමත් එක්ක ඩොමිනන්ස්. අද ඔයා මං කියෙද්දි පෘථුවිය මට ඕන විදිහට කරකැවෙනවා. අවසානයේ හැදෙනවා මොන පෞරුෂයද? අපි අර කියන්නේ මේ මට එක සැරේට වචනය අමතක වුණා. ඒක ඩොමිනන්ස් වෙනකොට එන පෞරුෂය මොකක්ද? නාසිස්ට්. නාසිස්ම පෞරුෂයක් එනවා. මේ ලෝක ධාතුව මට ඕන විදිහට තියෙන්න ඕන. පෘථුවිය මට ඕන විදිහට කරකැවෙන්න ඕන. එහෙම වෙනවයි නේද? අන්තිමේ ලෙඩක් හදන්න නවතින්නේ. ඒතර ආදරේනෝ යටත් කර ගැනීමත් එක්ක. ඕවා කියලා දුන්නාම කට්ටිය උඩ ගිහින් බිම වැටුණා. මැනේජර්ස්ලා මට කියනවා ආයි එන්නලු මං කෝ ආයි පැතපලාත එන්නේ. එතකොට මුන්ට මං ගැන අනාදරයක් හිතෙනවා. මෙයාක ආයි ඇවිල්ලා කියලා. ඒ නිසා වෙන කෙනෙක් ගෙන්න ගන්න ලබන අවුරුද්දේ කියලා. එක සැරයක් අහම ඇති කියලා. ඒගොල්ලන්ට ඒක වැදුනා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා අපි හිතන් හිටියේ මේ වැලන්ටයින් කියන්නේ දවල්ට බුෆේ එකක් දාලා කන්න දෙන එක කියලා. මොනවා ඒක ඉතින් වැලන්ටයින් නැති දවසටත් දෙත හැකිනේ. ඊට වැඩි ආදරය ගැන කතා කරන්න දෙයක් වෙන් කරගන්න. මිනිසුන්ට දැනෙන විදිහට කියලා. ඒ නිසා ওই දේවල් manussත්වයට ගැළපීලා එනවා. ඒක හරියන්නේ නැහැ මේ පොඩි ළමයි නෙමෙයි. ওই ඩොමිනන්ස් දෙමව්පියන්ට එනවනේ. යම් දැනකදී දරුවන්ව අතාරින්න හිත හදාගන්න බැරි වුණොත් එහෙම තාම හොයන්න හිතෙනවා. ඊට පස්සේ උන්ට අපි වදයක්. අම්මා ඉන්නකො වැඩක් බලන් කියලා සද්ද දානවා ඒ පාර. ඊට පස්සේ අම්මට හිත රිදෙනවා. මං දසමසක් කුසදරා කිරි දීලා උඹ මෙහෙම කතා කරුවයි කියලා. දැන් ඌට මතක නැහැ දසමසක් කුසදරා හිටපුවා. අවුරුදු 40 40ක් වෙනවා. මොකද මේ ඩොමිනන්ස් දැන් අපි දැන් හරි දැන් අතහැරලා දානවා. හොඳට හෝ නරකට උඹ ඕන මගුල කරගනින්. මැරුණොත් මැරියන් ඉවරයි. අතහැරලා දාන්න ඕන. වෙන මොනව කරන්නද ඉතින්? වෙන කරන්න දෙයක් නැහැ. ඒක බැරි වුණොත් එහෙම අපිට විශාල පීඩනයක් මානසික එහෙමයි මට හම්බෙලා තියෙනවා. දැන් ඔය ආදරේ එන විදිහ. ඉතින් ඔය ඔක්කොටම ගලපන්නේ 4 වෙනි අවවාදේ පැන්සලේ. අපි කවුද? මනුස්සකම මොකද්ද? කරන්නේ මොනවද? ඉන්නේ කොහෙද කියන එක කිසිසේත් එක හලා ගන්න එපායි කියලා. මිනිරන් කූර. මනුස්සකම හැලුනොත් අපි තිරිසන්නු වගේ වෙනවා. දැන් ඔබ ගිහිල්ලා තියෙනවද සීනිගම දේවාලෙට? සෙනසුරාදාට ගිහිල්ලා තියෙනවද? මිරිසඹරන දවසට මං කියන්නේ. ගිහිල්ලා නැහැ. මිරිසඹරන්න නෙමෙයි වෙන වැඩකට. මට දැන් ඉස්සරට වගේ නෙමෙයි මං ওই සමහර වැඩසටහන් වලට ගියාම ගිහින් තියෙනවා හරියට එන සෙනග වැඩි පලි ගහන්න. ඉස්සරට වැඩි වැඩ ගොඩාක් එනවා. මෝදර කාලිකෝවිල එහෙම අපි රිසර්ච් එකක් කළා මාර විදිහට එනවා. ඉස්සරට වැඩිය. ඉතින් මම කතා කරන මේ මිනිස්සු යන්න ඕන ඉස්පිරිතාලෙක මානසික ප්‍රතිකාර ගන්න ක්ලිනික් එකට. කෝවිලට නෙමෙයි. එක උසාවියට නඩුවක් මේක. උසාවියෙන් විසඳ ගන්න ඕන එක දේවාලයෙන් විසඳ ගන්න බෑ. හැබැයි එනවා. පස්සේ මමම දවසක් තේරුම් ගත්තා නෑ. පිහිපාරකින් ඉවර වෙන්න තීච්ච ගනුදෙනුවක් ගම්මිරි 64කින් ඉවර වෙන එක හොඳයි කියලා. සීනිගමදී මට ඒක තේරුණා. කඩු පාරකින් ඉවර වෙන්න තීච්ච සිද්ධියක් මිරිස් කරල් දෙකකින් ඉවර වුණාට කමන්නේ ඒක දෙයියන්ටත් හොඳයි අප හැමෝටම හොඳයි කියලා. නැත්තම් ඇත්තටම අර පොලිමේ ඇවිල්ලා මිරිස් අබරන තරමට මං හිතන්නේ දෙයියන්ට මතක තියාගන්න පුළුවන්. වෙනම රෙජිස්ටරයක් දාන්න වෙන. කොහොමද දෙයියනේ ඔච්චර මතක තියාගන්නේ බෑ ඒක නෑ. ඒක මානසික කාරණයක්. ඒකට කියන්නේ ප්ලේස්බෝ ඉෆෙක්ට්, තුෂ්ඨක බලය කියලා. තුෂ්ඨක ප්‍රතිවිපාකය. හැබැයි මටම හිතුණා පස්සේ මරණයකින් කෙලවර වෙන්න තීච්ච විරසකයක් ගම්මිරි 62 3කින් කෙලවර වුණාට කමක් නෑ කියලා.
ඒක හොඳයි. නැත්තම් මරණයක් ගමේ රටේ. ඒ තරමට වෙලාද? ඒ කියන්නේ මිනිස්සු පීඩණයෙන් ඉන්නේ. මනුස්සකම ගිලිහිලා. ඉස්සර කවුරු හරි ඇඟේ හැපුණොත් මොකෝ වෙන්නේ? කවුරු හරි ඇඟේ හැපුණොත් අනේ සෝරි දැක්කේ නෑ සෝරි හොඳේ එහෙම කියලා යනවා. දැන් මම මේ ළඟදී දැක්කා තිලක වර්ධනකේ කිරිබත් ගොඩ එක නෝනා කෙනෙක් ඩමියක ඇඟේ හැපිලා ඩමියටත් සෝරි කිව්වා. අනේ නංගි සෝරි කියලා. පස්සේ තමයි දැක්කේ ඩමියක් කියලා. සාරියක් අඳලා ඉන්න ඩමියක්. බැලුව බැල්මට ගෑනු කෙනෙක් වගේ. අර නෝනා එයාටත් සෝරි කිව්වා. අපිට හිනහයි ඉතින්. අපි ඇඳුම් ගන්න ගිහිල්ලා ඉන්නකොට. ඒ කියන්නේ අපේ මනුස්සකම අපි ඩමියටත් සෝරි කියන මිනිස්සු. ඇඟේ හැපුණොත්. නමුත් සමහරු එහෙම නෙමෙයි අද. ඇඟේ හැපුණොත් ඌට ගහන්න එන්නේ. පියෙන් අනින්න හදන්නේ. කනේ පාරක් ගහන්න හදන්නේ. ඒ තරමට ගිලිහිලා. අපේ දේවල් ගිලිහිලා ගිහිල්ලා. ඊටාම ඉක්මනින් පොලිම පැන්නොත් පෙට් එකේදී සල්ලි ගන්න ඉන්න ඌව මරන්න හදන්නේ. නමුත් අපි පරිණත මිනිහා තේරුම් ගන්නවා හදිසි ලෙඩෙක්ද දන්නේ නැහැ. ඉක්මනට සල්ලි බඳින්න ඕන ටෙස්ට් එකක්ද දන්නේ නැහැ මේ කොහේ හරි ලැබ් එකකට. අපි ඒක තේරුම් අරගෙන එයාට පොලිම පැනලා සල්ලි ගන්න ඉඩ දීලා අපි විනාඩි 2-3ක් ඉන්නවා. නමුත් මම දැකලා තියෙනවා කොළඹ මහා ස්පිරිතාලේ ගාව පෙට් එකේ අල්ලගෙන ගැහුවා දවසක්. පොලිම පැන්නයි කියලා. ඇත්තට මේ මනුස්සයා පොලිම පැනලා තිබුණේ අර වගේ හදිසි වැඩකට සල්ලි ටිකක් විත්ඩ්‍රෝ කරගන්න. ඒ ස්ථානයේ හැටියට අපිට ඒක තේරුම් ගන්න බැරි තරමටම අපි විකෘති වෙලා. දැන් ඔය ස්පිරිතාල ගාව ගහලා තිනෝ නලා ගහන්න එපයි කියලා මාර්ග සංඥා. මිනිස්සු ගහන්නේ නැද්ද? ගහනවා නලා. ඒක දැක ගහනවා නලා. ඉස්කෝල ගාව ගහලා තියෙනවා. ඒත් ගහනවා. හරිනේ. අර රතු ලයිට් එකෙත් එහෙමනේ අපේ. ඒ කියන්නේ මනුස්සකම ගිලුණාම පාරේවත් යන්න බෑ. නීතිය පේන්නේ නැහැ, සදාචාරය පේන්නේ නැහැ, අනිත් මිනිහව පේන්නේ නැහැ. පේන්නේ නැහැ මොනවාක්වත්. මෝහයෙන් ඩිලූෂන් එකකින් අන්ධ වෙනවා අපි. දැන් අර ලංකාවේ රතු ලයිට් වලත් එහෙමනේ. රතු කොළපත්තු වෙනවා නම් යන්න. කහපත්තු වෙනවා කියන්නේ ඉක්මනට යන්න. රතුපත්තු වෙනවා කියන්නේ පොලිසිය නැත්තම් යන්න. එහෙමනේ අර්ථකථනය කරගෙන තියෙන්නේ. වෙන රටවල් වල රතු කියන්නේ නවතින්න. කහ කියන්නේ ස්ටාර්ට් කරගන්න. කොළ කියන්නේ යන්න. හැබැයි අපේ රටේ අර්ථකථනය අර විදිහයි. කොළ කියන්නේ යන්න, කහපත් වෙනවා කියන්නේ ඉක්මනට යන්න. රතුපත් වෙන කලින් දාගනි. රතු නම් පොලිසිය නැත්තම් ඒත් යන්න. එහෙම යන්නේ. ඒ කියන්නේ මනුස්සකම ගිලුණාම මාර්ග නීති පේන්නේ නැහැ. සිවිල් නීති පේන්නේ නැහැ. අපරාධ නීති පේන්නේ නැහැ. ගෙදර පේන්නේ නැහැ අවසානේ අපිටම අපි හානි කරගන්නවා. ලස්සනයි නේද හතරවෙනි අවවාදී. අර පළවෙනි තුනම අමතක කෙරුවත් කමක් නැහැ. පැන්සලට කියනවා හතර නම් අමතක කරන්න එපා. යන්නේ කොහෙද? ඉන්නේ කොතනද? කමක් නැහැ. මිනිරන් කූර හලා ගන්න එපායි කියලා. ඉතින් මම මේ කියන මමත් අඩු වැඩි වශයෙන් ඕවා උත්සාහ කරනවා ජීවිතේ ගලපගෙන කරන්න. මට නිකන් මයික් එකක් ඉස්සරහා ටෝක් එකක් දීලා යන්න බෑනේ. මං කියන වචන වෙනුවෙන් දිවි හිමියෙන් මට පෙනී සිටින්න වෙනවා. පාරේදී හම්බුනහම ඉන්න වෙන තරිඳු කෙනෙක් නම් කැම්පස් එකට ආවහම ඉන්න වෙන එකෙක් නම් ඔබ කල්පනා කරાવી එදා අරෝ කියලා තියෙන බොරු වැඩි බන. ඒ නිසා අපිට මේ වගේ දේශනයක් කෙරුවයින් පස්සේ සිද්ධ වෙනවා මේ කතා කරේ මැෂින් එකක් ගැන නෙවෙයිනේ. මේ කතා කරේ චක්‍රලේඛයක් ගැන නෙවෙයිනේ. චර්යාවක් ගැන. එතකොට ඒක ඇතුලේ අපිට ජීවත් වෙන්න වෙනවා. දැන් පාරේ යනකොට මට සුදු ඉරක්කත් කපන්න හිතෙන්නේ නැහැ. හේතුව මං අල්ලස් කොමිසමේ සුපිලිපන් භාවය ගැන ලෙක්චර්ස් දීලා මමම පාරේදී නීති කඩනවා නම් කවුරු බලා නොසිටියත් මගේ හෘදේ සාක්ෂිය දන්නවා මෙතනින් එහාට මේ ලෙක්චර්ස් වලට මං සුදුසු නෑ. මං කරන්නේ රංගපෑමක්. එහෙම නොවෙන්න හෘදේ සාක්ෂිය මට වද නොදෙන්න මට කියන වචන ඇතුලේ ජීවත් වෙන්න සිද්ධ වෙනවා. දවසක් වීරසිංහ මිස් මගෙන් ඇහුවා උඩදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ විජයි ටීවී එකේ හාමුදුරුවෝ මේ වැඩසටහන් වලට ඇවිල්ලා මොකක්ද ඔයාට තියෙන වාසිය? මං කව කිසිම මූල්‍යමය වාසියක් නැහැ. මම පෙට්‍රල් පුච්චගෙන channel එකට එනවා හැම බදාදම රෙකෝඩින් දීලා යන්න. කඩවති ඉඳන් මං එනවා කොළඹ 7 විපස්සනා මධ්‍යස්ථානට හාමුදුරු කෙනෙක් තමයි. අපි ඔයා වගේ කරනවා. මොකක්ද ඔයාට තියෙන වාසිය? මට තියෙන වාසිය තමයි මේ මයික් එක ඉස්සරහා channel වල කියලා යන දේවල් ඇතුලේ මට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මට ඒ ට්‍රැක් එකෙන් පනින්න බෑ. ඒක සිල් ගත්තට වඩා අමාරුයි. ඒ කියන දේ ඇතුලේ ජීවත් වෙන්න වෙනවා. එතකොට ඒක නිසා මේ සමහර දේවල් අපිත් ප්‍රැක්ටිස් කරනවා. කියන දේවල් අඩු වැඩි වශයෙන් ප්‍රැක්ටිස් කරනවා. ඒ නිසා තමයි මෙහෙම hina වෙවි රිලැක්ස් එකේ කියන්න පුළුවන්. මේ පොතකින් බලන් ඇවිල්ලා කියනේව නෙමෙයි. ශ්‍රී ලංකන් වර්ෂන් එක. දැන් ඒ අතරේ අපිට තේහෙකුත් හම්බ වෙනවා. ඒකත් රස විඳින්න මොනවද කන්නක් දෙනවා. දේශනයත් එක්කම ඒකත් රස විඳලා අපි 12ට ඉවර කරමු. එහෙනම් අවවාද 4 මතකනේ තව සින්දුවකුත් තියෙනවා. මොකක්ද ඒක ඔන්න රිවිෂන් දැන්
පළවෙනි එක යන තැන මතකයක් ඉතුරු කරන්න. ඒක පොඩි වෙලාවක් හිටියත් කමක් නැහැ. මතකයක් ඉතුරු කරන්න. සමහරට වචනයක් ඇති මතකයක් ඉතුරු කරන්න. මතකයක් ඉතුරු කරන්න යන තැන. ඊළඟට දෙක වරදින්න පුළුවන් එහෙම මතකයන් ඉතුරු කරද්දී ඔළුව පැන්සලේ මකනේ වගේ ඔළුව පාවිච්චි කරන්න. තුන උල් කරන්න. යාවත් කාලීන වෙන්න. හතර මනුස්සකම හලා ගන්න එපා. මනුස්සකම ආරක්ෂා කරගන්න. අද පමණක් නොවේ අපිට හිතක් තියෙනවා නන්දාමාලි. මනුස්සකම ආරක්ෂා කරගන්න ඒක තමයි මිනිරන් කූර. මට එක ඉස්කෝලේකදී එහෙම අත්දැකීමක් තියෙනවා මේ ගාල්ලෙම පාසලක් නම කියන එක හොඳ නැහැ. අපි වැඩසටහනක් ඉවර කළා දැන් ඔන්න මෙහෙම තේ බොන්න පටන් ගත්තා ස්ටාෆ් රූම් ගිහිල්ලා. දැන් ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ඇතුළු ශිෂ්‍ය නායක මණ්ඩලයේ දියණිවරු දැන් තේ අල්ලනවා කෑම අල්ලනවා. මාත් එක්ක තේ බිව්වේ විශ්‍රාම යන්න දවස් 2-3ක් වෙන අපි දමයන්ති මිස් වගේම ආර්ථික විද්‍යා ටීචර්. ඒ මැඩම් තමයි හිටියේ. ඉතින් අපි දෙන්න එන කයියක් දාගෙන දැන් තේ බොනවා. තේ බොන්න ගමන් අර ළමයා මගෙන් ආර්ථික විද්‍යාව ප්‍රශ්නයක් ඇහුවා දැන් මේ නිකන් ඉන්ෆෝමල් chat එකක්. අහලා ඉවර වෙලා ඉතින් මම ඒකට මතක විදිහට මහ බැංකු වාර්තාවේ මෙන්න මෙහෙම එකක් තිබුණාම කියලා කිව්වා. කිව්වම අර ළමයා මට thank you කියලා අර ටීචර්ට කියනවා අපේ ටීචර් නම් ඕවා දන්නේ නැහැ සර් ඒකයි සර්ගෙන් ඇහුවේ කියලා කිව්වා. ඒක ලොකු නිකන් අනවශ්‍ය හින්ට් එකක්. අපේ ටීචර් නම් දන්නේ නැහැ ඕවා කියලා කිව්වා. දැන් කේන්ති යනවාද? මට නෙමෙයි අර ටීචර්ට යන්න එපා. මේ තමන්ගේම ගෝලෙක් කියනවා අපේ ටීචර් නම් ඕවා දන්නේ නැහැ ආර්ථික විද්‍යාව දන්නේ නැහැ ඒකයි මේ වාගෙන් ඇහුවේ. දැන් මං ටීචර්ගේ මූණත් බැලුවා ඇත්තටම. ටීචර්ට කේන්ති ගියේ නැහැ. ටීචර් hina වෙලා කිව්වා ඒක ඇත්ත. මට පෙන්ෂන් යන්න තව මාසෙයි තියෙන්නේ. මං හෙන වයසයි මගේ චූටි දුවත් ඔයාගේ වයසේ. ඉතින් මං මේ වයසක මම ඕවා දන්නේ නැහැ. ඔයා පන්ති යනවා අන්තර්ජාලයට යනවා පොත් කියවනවා ඔයා ගොඩක් දේවල් දන්නවා. ඒක හරි. හැබැයි ඔයාට මතකද A level maths class එකෙන් 20 වෙලා physics වලට ලකුණු 4ක් ගත්තයි කියලා පළවෙනි ටර්ම් එකේ එළවපු දවස. එදා ඔයා කොමර්ස් පන්තියට ආව හොයාගෙන මාව. maths ගණිත අංශයෙන් එළවපු දවසේ physics වලට ලකුණු 4ක් ගත්තයි කියලා. මං ඔයාව ආදරෙන් එදා වාණිජ්‍යාංශයට බාරගත්තා. බාර අරගෙන පිටිපස්සේ පේලිය යකඩ පුටුවක් ලේන්ස්වෙන් පිහදාලා ඔයාට වාඩි වෙන්න ඩෙස්ක් එකකුත් හදලා දුන්නා. එදා ඔයා ආර්ථික විද්‍යාව කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. අද ගොඩක් දන්නවා. මට හරි සතුටුයි ඔයා එච්චර දුර ආපු එකට කියලා කිව්වා. දැන් කාගේද මිනිරන් කූර හැලුනේ? කවුද මිනිරන් කූර රැකගත්තේ? කාගේද කූර හැලුනේ? අර ශිෂ්‍යයාවගේ. මිනිරන් කූර රැකගත්තේ ටීචර්. බලන්නේ පරිණතකම. ඒක මිනිසුන්ට එන්නේ අත්දැකීමත් එක්ක. මටත් අද ළමයින්ගේ වැඩවලට කේන්ති යනකොට කැම්පස් එකේ මම අර මිස්සු මතක් කරගන්නවා. මේ මිස්සු මතක් කරගන්නවා. ඊට පස්සේ අර ළමයා දන ගහලා වැඳන්නේ මැඩම් සෝරි මං ඒක එච්චර හිතලා නෙමෙයි කිව්වේ එහෙම කියලා. ඒ මිස් කිව්වා හිතන්න නැතුව කතා කරන්න බෑ පුතේ. හිතලා තමයි මිනිස්සු දේවල් කියන්නේ. හැබැයි සමහර දේවල් තියෙනවා සෝරි කිව්වට රිවර්ස් වෙන්නේ නැහැ. සෝරි කියලා රිවර්ස් කරන්න බෑ. මේකත් ඒ වගේ වැඩක්. ඒ නිසා අපහු වගේව කරන්න එපා කියලා දුන්නා. ඒ සිද්ධිය මගේ හිතේ හොල්මන් කරනවා යම් යම් තැන්වලදී එහෙම ශිෂ්‍යාවොත් හිටියා. ඔය කුරුණෑගල පැත්තේ එක සිද්ධියක් ලොකු පාසලක තමන්ට හෙඩ් ප්‍රිෆෙක්ට් වෙන්න ඕනයි කියලා හෙඩ් ප්‍රිෆෙක්ට් වෙන්න සුදුසුකම් තිබිච්ච දියණිවරුන්ගේ යාළුවන්ගේ වතුර බෝතල් වලට වස දැම්මා යා. මතකද නිවුස් එක? මතකයිනේ ටීවී එකේ කිව්වා. මට හෙඩ් ප්‍රිෆෙක්ට් වෙන්න ඕන. හෙඩ් ප්‍රිෆෙක්ට් වෙන්න තව සුදුසුකම් තියෙන ළමයි හිටියනේ. එයාලගේ බෝතල් වලට වස දැම්මා. හිතන්න අධ්‍යාපනයේ අද හැදිලා තියෙන තරගේ. දැන් අරයා හෙඩ් ප්‍රිෆෙක්ට් උනත් වැඩක් තියනවද කියන්න? එයාට ලීඩර්ෂිප් එකක් තියනවද කියන්න? තනත් බැච් එක ගහගත්තාද? එහෙම වුණා. ඉතින් අර නන්දා මාලිනීගේ සින්දුව හරි වැදගත්. මාලිනී බුලත්සලගේ සින්දුව හරි වැදගත්. දැන් නන්දා මාලිනීගේ එකක් ඊළඟට අහන්න යන්නේ. ඒව ළමයින්ට අහන්න දෙන්න ඕනේ. ඒවයි අරුණලුකන් හිනහිනව දිනක් ලබනවා අඳුරෙන් රෝගයක්
සමාජයක් හැදෙයි කියලානේ. බොහොම ජව සම්පන්නව කෙල්ල වගේ හිටියේ. සුදට සුදේ ලස්සනට. ඒ නිසා අපි දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ කියපු මේ කුණු කය මේ නියපොත්තක් අස්සෙන් විස බීජයක් ගිය හැකි නේද? තිල්ල මරණය ගේන්න පුළුවන් ලෝකෙකනේ අපි ජීවත් වෙන්නේ අපි දන්නේ නැහැ. ඉතින් ඒක නිසා කෙටි කාලේ මොකටද මිනිරන් කුර හලා ගන්න කියලා තමයි අපි කල්පනා කරන්න ඕනේ. ඉතින් මේවා හිතෙන්නේ අත්දැකීම් එක්ක මිනිසුන්ට අපිටත් ඉස්කෝලේ යන කාලේ හිතුනේ නැහැ. තරුණ කාලේ හිතුනේ නැහැ. පස්සේ මිනිස්සු එක වැඩ කරද්දි තමයි ඒව කල්පනා වෙන්නේ. ඒ කාලේ අපේ අතින් වෙච්ච වැරදිත් කල්පනා වෙන්නේ. ඉතින් හතරවෙනි අවවාදය නිසා හරි වැදගත් පැන්සලේ මිනිරන් කුර හලා ගන්න හොඳ නැහැ. හරි එහෙනම් මගේ කතාව නවත්තනවා හරියටම 12යි සින්දුව අහන්න තේ බොන ගමන් මේ ගීතයත් හරි ලස්සනයි නන්දා මාලිනිය ගායනා කරන්නේ හරිම පොසිටිව් ගීතයක් අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා කියන ගීතය අහලා තියෙනවද දන්නේ කීප දෙනෙක් අහලා තියෙන පරණ සින්දුවක් අද පමණක් නොවේ අපට හෙට අපි හැමෝටම හෙට දවසක් තියෙනවා දමයන්ති මිස්ටත් එහෙමයි ඉතින් මම ප්‍රාර්ථනා කරනවා එතුමියට බොහොම සුවබර නිරෝගී ජව සම්පන්න විශ්‍රාම දිවියක් මං හිතන්නේ විශ්‍රාම ගත්තත් එහෙම ගෙදර ඉන්න හැම වෙලේ කරන්න එක වැඩවලට සම්බන්ධ කරගනි කතා කරගනි එහෙම නැත්නම් Tamanට ගැළපෙන පැත්තකින් එතුමිය ඇක්ටිව් වෙයි එහෙම ඉන්න කැමති නෑ වැඩ කරපු කට්ටියට නිකන් ඉන්න බෑ අපි හැමෝටම එහෙම වෙනවා නම් හොඳයි මොකද නිකන් ඉන්නකොට වැඩ කරපු මිනිස්සු නිකන් ඉන්නකොට ලෙඩ වෙනවා හිත ලෙඩ වෙනවා. එහෙම නිකන් ඉන්න බෑ වැඩ කරපු මිනිසුන්ට. ඔය අපේ අම්මලටත් කෙසල් පැලයක් හරි හිටවන්න හිතෙනවා. ඉන්නම බෑ. අතු ගාපු මං උදේට අතු ගාපු මිදුල හරි 11ට විතර ආයි අතු ගන්නවා. ඉන්න බෑ. ඒක වැඩ කරපු මිනිසුන්ගේ හැටි. ඒගොල්ලන්ට පුටුවක් උඩ දපලා පෝන් ඔබෝබා ඉන්න බෑ අද සමහරුන්ට වගේ. හැබැයි තරුණයෝ මට හම්බෙනවා පැය 2 3 4 පුටු උඩ ඇඳන් උඩ පෝන් ඔබෝබා ඉන්න. වැඩ කරපු මිනිසුන්ට එහෙම කම්මැලි කමට ඉන්න බෑ. ඉතින් ඒ නිසා අපි ඔබ හැමෝටම එහෙම ඇක්ටිව් නිදුක් නිරෝග දිවියක් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම දමයන්ති මිස් ඇතුළු ඒ කණ්ඩායමට අපිට ආරාධනා කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා මෙච්චර වෙලා බොහොම සාවධානව hina වෙවි අපිට සවන් දීම ගැන ලේසි නෑ පැය දෙකක් එකම මිනිහෙකුට සවන් දෙනවා කියන එකත් බණ අහන්න ගියත් පැයයි ඒකනොත් පැය භාගයක් පිටියට හේතු වෙලා සමහරුට නිින්ද යනවා පිරිත් අහන්න ගියත් පැයයි පැය භාගයයි ආයෙ හැරෙන්න මගුල් බෙර ගහනකොට මැද්දදී එහෙම නැතුව පැය දෙකක් එක දිගට තනි මිනිහෙකුට සවන් දෙනවයි කියන්නේ හරි වෙහෙසකර කාර්යයක් බව මම දන්නවා ඒ නිසා තමයි විහිළු කර කර ඔබව හිනස්සමින් පැය දෙක ගෙනිච්චේ ඉතින් මේ සාවධාන බවටත් මම ස්තුතිවන්ත වෙනවා අපි නැවත දවසක හමු වෙමු කියලාත් ප්‍රාර්ථනා කරනවා අපි එහෙනම් සින්දුවට යමු නන්දා මාලිනිය මේ ගීතය ගායනා කරන්න thank you very much අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා අරුණලුකන් හිනැහිනව දිනක් ලබනවා අඳුරෙන් බර ආකර තුල මැනි දිලෙනවා දෙස බසරස අපේ අතින් එළිය වැටෙනවා දෙස බසරස අපේ අතින් එළිය වැටෙනවා වැටෙන්නේ උදාරත නැගුම් පැතුම් නැතලියලන්නේ උදාගිරෙන් උදාවෙමින් හිරුවෙන වාසේ නවෝදයක් බිහි කරලමු අපි ඉතිහාසේ අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා අරුණලුකන් හිනැහිනව දිනක් ලබනවා අඳුරෙන් බර
ආකර තුල මැණික් දිලෙනවා දෙස් බසරස අපේ අතින් එළිය වැටෙනවා දෙස් බසරස අපේ අතින් එළිය වැටෙනවා අභිමානෙන් මුළු ලොව සුවඳයි මෙම නිදහන් දිවිහිමියෙන් අපහට උරුමයි අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා අරුණලුකෙන් හිනැහි දිනක් ලබනවා අඳුරෙන් බර ආකර තුල මැණික් දිලෙනවා දෙස බසරස අපේ අතින් එළිය වැටෙනවා දෙස බසරස අපේ අතින් එළිය වැටෙනවා කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරුණ ධනංජය වීරසිංහ මැතිතුමනි බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට ඒ වගේම පවසට ගිමනට පවනක් සේම පවසට ගඟුලක් සේම ගෙදරත් රෝහලත් තුළ දෝලණය වන ඔබේ ජීවිතයට ගෙවනු හෝරා දෙක අඩු වැඩි වශයෙන් ඔබේ පීඩනය සමතයකට පත්වෙන්නේ නැති පොඩි අවස්ථාවක් දෙන්න සිස්ට ඉල්ලා සිටිනවා ගෙවනු වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් දක්වන්නට. මම හිතන්නේ අපේ රෝහලේ සියලුම සෞඛ්‍ය කණ්ඩායම් නියෝජනය කරන මහත්ම මහත්මීන් මෙහි පැමිණ සිටිනවා ඕනෑම කෙනෙකුට අදහස් දක්වන්නට සුළු මොහොතකට අවසරයි. සිතනකම අවසරයි මම හිතන්නේ ඇත්තටම මේ අවස්ථාවක් ලබා දීමට සිටීම හොඳ දෙයක් සහ මම හිතනවා මේ ඇත්තටම අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන්ගේ ඒ වැඩසටහනේ තිබිච්ච සජීවී බව සහ ඒ තිබිච්ච උදාහරණ සියල්ලක්ම ඇත්තටම මාර සරල දෙයක් වුණාට මාර ගැඹුරක් තිබුණා. ඒක ඇත්තටම මම හිතනවා මේ ජීවිත හැම කෙනෙකුටම ගන්න ලොකු පණිවිඩ ගොඩක් තිබුණා කියන එක මට හිතෙනවා. ගොඩක් අය ඇත්තටම මේ සමහර දේවල් සම්බන්ධයෙන් හිතන විදිය සහ දකින විදිය ඒවට ප්‍රතිචාර දක්වන විදිහේ ලොකු වෙනස්කම් තියෙනවා. හැබැයි ඒවට හොඳ අත්ලක් හොඳ අවස්ථාවක් කියලා මට හිතෙනවා. මොකද අපි සමහර දේවල් කියනකොට තමයි ආයේ ෆීල් වෙන්නේ ඇත්තටම මේවා මේ සමාජය තුළ අපි අතරේ වෙන දේවල් නේ ගොඩක් කතා කරේ. ඒකට ඒ වගේ අපි වෙනස් වෙන්න ඕන තැන් සහ අපි හිතන්න ඕන කොහොමද කියන එක ගැන මට හිතෙන්නේ බොහොම සරල විදියට හැමෝටම දැනෙන විදියට දෙයක් වුණා. මම හිතන්නේ හැමෝම තාමත්ම සාවධානව සහ බොහොම ආසාවෙන් අහගෙන ඉන්න මමත් ඇත්තටම පොඩි වෙලාවක ඉඳලා යන්න කියලා හිතාගෙන ඉති වැඩ කොටක් නිසා බට යන්න හිතුන්නේ නැහැ. ඉතින් ඒක නම් මට හිතෙනවා මමත් ගොඩක් ඉතින් දේශක කියන එකත් අපේ සමාජය තුළ වෙනම පැත්තක් ඒ වගේ තියෙන්නේ සමාජ වාණිජමය පැත්තක් ඇත්තට හෘදයන්ම දැන් අවසාන කතාවලත් මම ගොඩක් කැමතියි. මොකද දැන් මෙහෙම එකක් කරනකොට තමනුත් ඒ වගේ වෙන්න ඕනේ කියන කතාවත් දැන් පාරක ගියත් මොකක් වුණත් ඒක තමයි මම හිතන්නේ ඇත්තටම ඕන ජීවිතේට ඒක බද්ධ කරගන්න වෙනවා. ඒක ඒ සඳහා දැන් අනිතරම ආපු හැමෝගෙම
එහෙම දේවල් වලට අපිට මේ පරිපාලන කටයුත්තක් කරන නිසා බොහොම පහසු වෙනවා වැඩ කරන්න. මොකද ගොඩක් අයට ඉවසීම සමහර පොඩි දේවල් වලට දැන් අර ලියු එක ගැන කතා කරනකොට මම මට චීනේ අපි ඒ වගේ ගොඩක් හිතන එක හොඳයි. ඒක ගැන යා විචාරශීලීව ඉඳන්න ඕන මොකද මේ කියපු කතාවේ අන්තර්ගතය කියලා ඉතින් ඇත්තටම රසවත් මම මෑත කාලේ කියන්නේ මගේ ජීවිතේත් මම ආපු දේවල් අතරින් ඇත්තටම රසවත්ම සහ අර්ථවත්ම එකක් කියලා මම ඇත්තටම අදෝතිම පිළිගන්නවා. ඒ වගේම මම ඇත්තටම සුබ ප්‍රාර්ථනා කරනවා විශ්‍රාම දිවිට පිවිසෙන්නට සූදානම් ඉන්න අපේ සෙද සොයුරිය දමයන්ති වෙනස් විදිහේ අවසානයක් ඉදුවා. ඒක ලොකු දෙයක්. මොකද ඒකේ අනිත් එක අපේ හෙද කාර්ය මණ්ඩලය විතරක් නෙවෙයි අනිත් සහෝදර අපේ හැමෝටම අවස්ථාවකුත් හදලා දුන්නා. ඒක ලොකු වටින වැඩක්. ඇත්තට මෙහෙම දේවල් ගැන වෙනස් විදිහට හිතන එක හරි හොඳයි. අනිත් ඒක ආදර්ශයක් ගන්න පුළුවන් දෙයක්. ඉතින් මේ ජීවිස්නාම නිවිද අපිට අවකාශ තියෙනවා. ඉතින් ඒ විදිහට මේ කර මම හිතන්නේ ඒක ලොකු දෙයක් වෙයි. ඒ වගේම ඇත්තටම ජේෂ්ඨ කතිකාචාර්යතුමාට ඇත්තටම මේ අපේ අධ්‍යාංගම ස්තුතිය රෝහලේ සියලුම හෙද කාර්ය මණ්ඩලය වගේම අනිත් සියලුම කාර්ය මණ්ඩලය වෙනුවෙන් පොත කරන්න කැමැතියි. ඔබතුමාට නිදුක් නිරෝගී ඒ වගේම ඊටත් වඩා දේවල් මේ රටට කරන්න පුළුවන් වෙන අවස්ථාවක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අවස්ථාව ලබා දුන්නට ස්තුතියි. බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට. කාල වේලාව ඉක්ම යන නිසා මම ඉතාමත්ම ගෞරවයෙන් ආරම්භ කරනවා අපේ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමිය විශේෂඥ වෛද්‍ය ලක්මාලි විජේරත්න මැතිණියට අප සැම අවතන්නට. සියලු දෙනාටම සුබ දහවලක්. මම පළමු කොටම මෙම අවස්ථාවේදී අපේ අමුත්තා සහ අපේ ගෙස්ට් ස්පීකර් වන විරසිංහ මැතිතුමාට ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා කැලණි විශ්වවිද්‍යාලයේ එතුමාට පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. මම පොඩ්ඩක් පරක් වෙලා ආවේ. එහෙම නමුත් මම හිතන්නේ මම දෙවෙනි ලෙසන් එක වෙනකොට ඒක යනකොට තමයි ආවේ. ඉතින් අනිත් ලෙසන්ස් දෙකම මට මතකයි. ඒ කියන්නේ පැන්සල අවුල් කරගන්න ඕනේ වගේ ජීවිතේ ස්කිල්ස් සහ ඒ දැනුම ආකල්ප වැඩි දියුණු කරගන්න ඕනේ. අනිත් එක මින්රන් කූර වගේ මේ අපේ වැලියුස් තියාගන්න ඕනේ කියන කණිත් දෙකම පස්සේ සිස්ටර්ගෙන් ආගන්න. ඉතින් මේ අපේ ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ ඉදිරියේදීතුමා කිව්වා වගේ හුඟක්ම හරවත් සහ සරල විදිහට දැන් ජීවන විමර්ශා කියලා එකේ තේමාව තියෙන්නේ. ඒ වගේ අපේ ජීවිතේදී අපි ඇත්තටම අපිට රිෆ්ලෙක්ට් කරන්න වෙලාවක් නැහැනේ. අපේ හැමදාම අපි වැඩ කරනවා. අපේ අත්දැකීම් දිහා නැවත හැරලා බලලා විමර්ශාවක් කරන්න වෙලාවක් නැහැ. ඉතින් එතුමා අපිට ඒ අවස්ථාව හදලා දුන්න එතුමාගේ අත්දැකීම් ඇසුරෙන් ඉතින් අපිට පුළුවන් අපේ ජීවිතවල පිටිපස්ස හැරලා බලලා මේ වගේ විමර්ශාවක් කරන්න. ඒ වගේම ඒකට හාස්‍ය එකතු කරලා අර පැය දෙකක් වුණත් විනාඩි 10-15ක් වගේ දැනෙන විදිහට හාස්‍ය එකතු කරලා සරල විදිහට ඒ කරපු දේශනේ සම්බන්ධයෙන් මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ ශාලාව මම හිතන්නේ දැන් අපේ රෝහලේ කාර්ය මණ්ඩලෙ වැඩිින්ද මීට වඩා ලොකු ශාලාවක් හදන්න වෙනවා මේ වගේ වැඩසටහනකට ඊට පස්සේ. ඒ වගේම විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී මෙම පියවර මෙම ආරාධනය කරලා එතුමා මෙහෙට ගෙන්නපු අපේ හෙද සොයුරිය දමයන්ති මහත්මිය ගැන වචනයක් කියන්න මෙතුමිය වෙනස් ආකාරයට මේ උත්සවය සංවිධානය කරලා ඒ ගැන දැනුවත් කිරීම කරලා බැනර් ගහලා හැමදාම ඉන්චාර්ජ් ගෲප් එකේ පඩිවිඩ දාලා ඉතින් ඒ නිසා ඇත්තටම උනන්දුවම තමයි හිතන්නේ හැමෝම සම්බන්ධ වෙලා තියෙනවා. සමහරවිට මේ රෝහලේ මේ වගේ වැදගත් දේවල් වෙනවා. ඒ වුණාට සහභාගීත්වය අඩුයි. ඉතින් අද එතුමියට ගරු කිරීමක් සහ මේ මහා මෙයට ගරු කිරීමක් වශයෙන් සහ ඒ වගේම මම හිතන්නේ ඔයගොල්ලෝ කිසිම කෙනෙක් මේ තැනට ඇවිල්ලා ඒ සහභාගී වීමේ පැය දෙක රිග්‍රෙට් කරන එකක් නෑ. හැමෝටම ගෙදර ගෙනිහිල්ලා තමන්ගේ ජීවිතවලට ඇප්ලයි කරගන්න ගොඩාක් ලොකු දැනුමක් රසවින්දනයක් එක්කම ලැබුණා කියලා මම හිතනවා. ඉතින් මේ වැඩසටහන සංවිධානය කරපු ඒ අපේ හෙද සොයුරිය දමයන්ති මහත්මියට විශේෂයෙන්ම ඒ වගේම අපේ ප්‍රධාන ආරාධිත දේශනය සඳහා පැමිණි තඩඳු විරසිංහ මහත්මයාට ඒ වගේම පැමිණි සිටි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. සුබ දහවලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
වෙන ස්තුතියි ඔබතුමියට. ඒ වගේම අද දිනේ වැඩසටහන සාර්ථකව කරගන්නට දායකත්වය දුන්නු සිස්ටර් දමයන්ති ඇතුළු පවුලේ සියලු දෙනාටම අපේ දේශකතුමාණන් සහ එතුමාගේ පුංචි පුතණුවන්ට ස්තුතිවන්ත වෙමින් නැවතත් සිස්ටර් දමයන්තිට මම ඉතාම ගෞරවයෙන් ආරම්භ කරනවා. මම හිතනවා කාලය ඔබට ගණනීය ගියා වගේ දැනුණා මට හැමෝම හරි ස්තෝගෙන් හිටියා අසාගෙන සිටියා දැනුණා. ඉතින් මේ අවසානයේ නැවතත් ඔබ ඇමතිම මම හිතුවේ ඇත්තටම මට වගේම ඔබට ජීවිතේ හැරවුණු ලක්ෂයක් වෙන්න ඇති අවස්ථාවක් කියලා මම හිතනවා. මට වගේම ඔබටත් කල්යාණ මිත්‍රයෙක් හම්බුන අවස්ථාවක් කියලා මේ අවස්ථාව මම හිතන්නේ මට දැනුණා. දේශක කතිකාරතුමනි ඔබතුමාගේ වටිනා කාලය ශ්‍රමය එසේම අර්ථාන්විතව ගෙවා ගැනීමට තිබූ තවත් මොහොතක් තවත් සිදුවුම් රාශියක් අප වෙනුවෙන් කැප කරමින් මගේ ආරාධනය නිහතමානීව පිළිගන්න මේ අවස්ථාව සම්බන්ධ වීම ගැන අපගේ ආදරණීය ස්තුතිය පුද කරමි. අද දින අප සංවිධානය කළ ජීවන විමර්ශන වැඩසටහන සමන් දීමට පැමිණි රෝහල්කාර මණ්ඩලයේ සහෝදර හෙදෙහියන් වගේම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ස්තුතිය පුද කරනවා. ඔබගේ කාර්යබහුලත්වය මැද වුවද මේ වැඩසටහනට සහභාගී වීම පිළිබඳ ඔබගේ අනගි කැපකිරීම උනන්දුව ඇත්තටම සතුටක්. ඒ වගේම මේ කාර්ය මට සාර්ථක කර ගැනීමට නන්නාවේ මට මගේ එද සෝරියා වගේම මගේ එද කාර්ය මණ්ඩලයේ මට උදව් කරා ධෛර්යමත් කරමින් ඒ සියල්ලටම මගේ ආදර ස්තුතිය පුද කරනවා. අපායදිනේ සේවය ලැබෙන දහසක් ජීවිතවලට එළියක් සතුටක් ගැනීමට කුතුහලක් වේවායි සිතමින් ඔබ සැමට සුබ දහවලක් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.